හරි. හැමෝටම ආයුබෝවන්. මම හිතන්නේ මාව දැන් ඇහෙනවා ඇති සහ මාව දැන් ඔයාලට පේනවා ඇති. පුතේ හැකි ඉක්මනින් මැසේජ් එකක් දාන්න මාව ඇහෙනවාද කියලා ඉක්මනට මැසේජ් එකක් දාන්න. ඉක්මනට. වැඩේ පටන් ගන්න හදන්නේ. හැකි ඉක්මනින් මැසේජ් එකක් දාන්න. ඉක්මනට මැසේජ් එකක් දාමු. තවමත් පුළුවන් ජොයින් වෙන්න. ඒ ලින්ක් එකම ජොයින් වෙන්න පුතේ. මං හිතන්නේ දැන් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. පුතේ දැන් බලන්න ටක් ගාලා මැසේජ් එකක් දාන්න. මං හිතන්නේ දැන් ජොයින් වෙන්න පුළුවන් නේ. හරි. දැන් බලන්න බෝඩ් එක පේනවද කියලා.
හරි මම හිතන්නේ දැන් මාව ඇහෙන්න ඕනි සහ මාව පේන්න ඕනි Zoom එකේ පොඩි අප්ඩේට් එකක් වෙලා ළමයි ඒකයි ප්‍රශ්නේ දැන් බලන්න මාව ඇහෙනවා නම් ටක් ගාලා මෙසේජ් එකක් දාන්න ඇහෙනවා කියලා ඇහෙන්න ඕනි සහ පේන්න ඕනි ළමයි ටක් ගාලා අපි වැඩේ පටන් ගමු ඇහෙනවා පේනවා හොඳයි හරි එහෙනම් මේ අපි ගිය සතියට කලින් සතියේ වගේ අපි පන්තිය කරා ළමයි එතකොට එතනදී අපි කතා කරමින් හිටිය ළමයි මිල මට්ටම් කියන මාතෘකාව නේද මිල මට්ටම් කියන මාතෘකාව තමයි කතා කරමින් හිටියේ right ඔබට මතක ඇති මිල මට්ටම් කියන මාතෘකාව තමයි මේක 13 වසරේ මාතෘකාවක් මේක තමයි අපි කතා කරමින් හිටියේ හරිද ඒතකොට අද තියෙන්නේ මේ පාඩම අපිට සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු ටික સમાપ્ત කරන්න සහ ඉවර කරලා දාන්න. හරිද? මේ ටිකේ වැඩ ටික ඉවර කරන්න තමයි පුතේ අපිට අද තියෙන්නේ. හරිද? මට කියන්න අපි කතා කරේ උද්දමනය මිනුම් කිරීම කියන කොටස නේද? අපි අවසානයේ කතා කරේ උද්දමනය මිනුම් කිරීම කියන කොටස නේද? මතු පිට උද්දමනය සහ මූලික උද්දමනය කියන කොටස නේද අපි අවසානයේ කතා කරේ මට පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න පුතේ. ඔව් නේද? ඔව්. හරි. එහෙනම් දැන් මම හිතන්නේ මතු පිට උද්දමනය සහ මූලික උද්දමනය කියන කාරණා අපි කතා කරා. එහෙනම් අද කතා කරන්න තියෙන්නේ උද්දමනයට හේතු. ආගන් උද්දමනයට හේතු තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි right දැන් අහගන්න ඕන ළමයි මේ උද්දමනයක් වෙනකොට උද්දමනයකට අපි හේතු දැනගන්න ප්‍රධාන වශයෙන් උද්දමනයකට හේතු දෙකක් තියෙනවා උද්දමනයක් කිව්වහම උද්දමනයට හේතු දෙකයි හරිද උද්දමනයට හේතු දෙකක් තියෙනවා හේතු දෙකයි ඒ තමයි පළවෙනි කෙනා මේවා අලුත් පාඩම් අලුත් මාතෘකා අලුත් දේවල් පාඩම් කරන්න ඕනි පළවෙනිම කෙනා තමයි ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය හරිද පළවෙනි කෙනා ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය හරිද කවුද පළවෙනි කෙනා ඉල්ලුමෙන් ඇදීම ඉල්ලුමෙන් ඇතුළු උද්දමන කියලා දෙන්නම් අහගන්න. ඊළඟ කෙනා තමයි පිරිවැයෙන් තල්ලු වූ උද්දමන. පිරිවැයෙන් තල්ලු වූ උද්දමන. එහෙනම් උද්දමනයට ප්‍රධාන හේතු දෙකයි. එකක් තමයි ඉල්ලුමෙන් නැදීම. ඊළඟ කෙනා තමයි පිරිවැයෙන් තල්ලු වීම. ඉල්ලුමෙන් ඇදීම සහ පිරිවැයෙන් තල්ලු. හරිද? එහෙනම් දැන් උද්දමනයේ ප්‍රධාන හේතු කීයද? ප්‍රධාන හේතු දෙකයි. කවුද? ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය වගේම දෙවනි කෙනා තමයි පිරිවැයෙන් තල්ලු වූ උද්දමනය. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය වගේම ඊළඟ කෙනා තමයි කවුද? පිරිවැයෙන් තල්ලු වූ උද්දමනය. හරිද? දැන් ඒක මතකද ඔයාලට? ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය පිරිවැයෙන් තල්ලු වූ උද්දමනය. අහගන්න ඕනේ. ළමයි. එතකොට මොකක්ද මේ ඉල්ලුමෙන් ඇදීම කියලා කියන්නේ? හරිද? ඉල්ලුමෙන් ඇදීම කියන්නේ මොකක්ද? දැන් අපි කතා කරා උද්දමනයේ ප්‍රධාන හේතු කීයද? දෙන්නයි. කවුද? ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය සහ පිරිවැයෙන් තල්ලු වූ උද්දමනය. හරි. දැන් අපි කතා කරමු මොකක්ද මේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය කියලා කියන්නේ? ආගන්න. right? ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය. හරි. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය. ළමයි මේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය කියලා කියන්නේ රටක සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම දිගින් දිගටම වැඩි වීම නිසා රටේ
භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වෙනවා නම් අපි යාට කියනවා ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් කියලා. හරිද? හිමින් සැරේ ඔළුවට දාගන්න. මොකක්ද පුතේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් කියලා කියන්නේ? රටක හරිද? රටක සමාහාර සැපයුමට සාපේක්ෂ. සමාහාර සැපයුම කියන්නේ සමස්ත සැපයුම. හරිද? සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුමේ සිදුවන වැඩිවීමක් නිසා රටක උද්දමනයක් ඇති වෙනවා නම් අපි යාට කියනවා ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් කියලා. මම නැවත කියන්නම් අහන්න. මොකක්ද ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් කියලා කියන්නේ? රටක සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම වැඩිවීම නිසා එරට මිල මට්ටම් වල සිදුවන ඉහළ යාම අපි කියනවා ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් කියලා. මොකද්ද පුතේ ඉල්ලුමෙන් ඇදීම කියලා කියන්නේ? මම ඇයි කීප වතාවක් කියන්නේ? ළමයි මේ පාඩම් අමාරු නෑ. හැබැයි මේ පාඩම් එකපාර තේරුම් ගන්න. හරිද? එකපාර තේරුම් ගන්න. එකපාර ඔය ඔලු ගෙඩි වලට දා ගන්න. වැඩේ සරලයි. දෙයක් නෑ පුතා. දෙයක් නෑ. ආගන්න. මොකද්ද මේ ඉල්ලුමෙන් ඇදීම කියලා කියන්නේ? ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් කියලා කියන්නේ මෙන්න මෙච්චරයි කතාව. ඉල්ලුමෙන් ඇදෙනවා කියලා කියන්නේ සමාහාර සැපයුමට සාපේක්ෂ. සමාහාර ඉල්ලුමේ සිදුවන වැඩිවීම. මේ බලන්න. සමාහාර සැපයුමනි සමාහාර සැපයුම. සමාහාර සැපයුම රටක සමස්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ ප්‍රමාණය. හරිද? සමාහාර සැපයුම වගේම සමාහාර ඉල්ලුම බලනකොට සමාහාර ඉල්ලුම කියන්නේ රටක ආර්ථික කාරක. ඒ කියන්නේ පුතේ කුටුම්බ ඉන්නවා, ව්‍යාපාර ඉන්නවා, රජයේ ඉන්නවා, විදේශ අංශයේ ඉන්නවා. මෙන්න මේ ආර්ථික කාරක රටේ නිෂ්පාදනය මත කරන වියදම අපි යාට කියනවා සමාහාර ඉල්ලුම කියලා. හරිද? සමාහාර ඉල්ලුම කියන්නේ රටේ ආර්ථික කාරක ඉන්නවනේ. කුටුම්බාංශය පාරිභෝජනය කරනවා. ව්‍යාපාරාංශය ආයෝජනය කරනවා. රාජ්‍යාංශය පොදු පාරිභෝජනය කරනවා. විදේශාංශය එයා ළමයි ආනයන අපනයනය කරනවා. අපි කියනවා සුද්ධ අපනයනය කරනවා. ආනයන සහ අපනයන අතර වෙනස. එතකොට මෙන්න මේ සංරචකවල එකතුව තමයි සමාහාර ඉල්ලුම. එහෙනම් සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම වැඩි වෙනවා. හරි? මෙතන වැඩි වෙන්න ඕනේ සමාහාර ඉල්ලුම. පැහැදිලිද? මෙන්න මෙයා වැඩි වෙනවා. විනාශ වෙන්නේ සමාහාර ඉල්ලුම. මෙයා තමයි වැඩි වෙන්නේ. මෙයාට බලපෑමක් නැහැ. වැඩි වෙන්නේ මෙයා. අන්න ළමයි ආර්ථිකය තුල මොකද්ද? උද්දමනයක් ඇති වෙනවා. ඉල්ලුම දිගින් දිගටම වැඩි වෙනවා. සරල විග්‍රහය. හරිද? මහලුකු දේවල් නෑ පුතේ. හරිද? නේද? ඉල්ලුම දිගින් දිගටම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. අන්න ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය. ඉල්ලුම නිසා උද්දමනයක් ඇති වෙනවා. භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වෙනවා. සරලයි. හරිද? ඔව්. පුතේ ඉනෝලි මේ පොඩ්ඩක් බලන්න කාට හරි ඇහෙන්නේ නැත්නම් හෝ පේන්නේ නැත්නම් ඔයාගේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම හිතන්නේ අපේ අනිත් දරුවන්ට මේක ඇහෙනවා සහ පේනවා. මම හිතන්නේ එහෙම නේද? ඔව්. ආගන්න කතන්දර. ළමයි මෙච්චරයි කතාව. ආර්ථිකයේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් කියලා කියන්නේ සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම වැඩි වෙනවා. නේද? සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල මිල වැඩි වෙනවා. අන්න ඉල්ලුමෙන් ඇතුළු උද්දමනය. මේ බලන්න. දැන් බලන්න. ළමයි. මෙන්න රූප සපහනක් අද. මේ බලන්න. මෙන්න ඉන්නවා මිල මට්ටම. මිල මට්ටම. හරි. මිල මට්ටම. මෙයා තමයි මූර්ත නිෂ්පාදිතය.
මූර්ත නිමව. මූර්ත නිමව අපි ආව y කියලා තමයි අඳුරගන්නේ. y. හරි. බලාගෙන ඉන්න ඕනේ. බලාගෙන ඉන්න. හරි. තවමත් එහෙමද? හරිද? හරි නේද? මාව දැන් ඇහෙනවද? පොඩක් මට කියන්න ටක් ගාලා. හරිනේ? හරි. එතකොට හරි ඇහෙනවා. මේ බලන්න. මෙන්න සමාහාර ඉල්ලුම්ක්. එයාට AD කියලා තමයි නම් කරන්නේ. aggregate demand. මොකද aggregate demand. මෙයා තමයි සමාහාර සැපයුමක් කරන්නේ. මෙයා සමාහාර ඉල්ලුම්ක්. aggregate supply. එතකොට මෙයා තමයි පුතේ මිල මට්ටම. හරි. එයා y2 කියලා ලියමු මූර්ත නිෂ්පාදන. සමාහාර ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. සමාහාර ඉල්ලුම වැඩි වෙනවා මෙන්න. සමාහාර ඉල්ලුම වැඩි වෙනවා මෙන්න. හරි නේද? සමාහාර ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුණාම අන්න මිල මට්ටම මොකක් වෙනවද? මිල මට්ටම වැඩි වෙලා අපි මිල මට්ටම වැඩි වෙනවා. වඩ වෙනවා. එහෙනම් දැන් මොකද්ද ඉල්ලුමෙන් නැතුණු උද්දමනයක් කියලා කියන්නේ? මොකද්ද ඉල්ලුමෙන් නැතුණු උද්දමනයක් කියලා කියන්නේ? ගෙදර ඉන්න ගමන් ඉන්සරේ කියන්නේ රටක සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුමේ සිදුවන වැඩිවීමක් නිසා රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වෙනවා. අපි යාට කියනවා ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් කියලා. සරලයි ඈ. මොකද්ද ඉල්ලුමෙන් ඇදීම කියලා කියන්නේ? සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම වැඩි වෙනවා. සමාහාර ඉල්ලුම වැඩි වීම නිසා රටක උද්දමනයක් ඇති වෙනවා නම් අපි යාට කියනවා මොකෙන් ඇදුණු උද්දමනය කියලා? ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය. මම හිතන්නේ මේ රූප සටහන ඔයාලට ඇඳ ගන්න ඕනේ නැති. හරිද? ඒ රූප සටහන අපි ඔතෙන් ඇඳගමු. පුතා ඇඳ ගන්න කලින් ඔයා මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. එතකොට ඔයාලට නෝට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ටක් ගාලා. ඉක්මන් කරන්න. හරි. හරි. ඉවර කරන්න පොඩි මෙන්න මේ වගේ මෙසේජ් එකක් දාන්න ටක් ගාලා ඉක්මන්. කටුවට ඇඳ ගන්න. කටුවට ඇඳ ගන්න. කටුවට ඇඳ ගන්න. ලබන මාසේ මුල් සතිය අපි 2025 ළමයිට විශේෂ පන්තියක් පටන් ගන්නවා. එයාලා මේ වෙනකොට පේපර්ස් දීලා තියෙනවා, ප්‍රශ්න පත්‍ර දීලා තියෙනවා. ඔයාලගේ ස්ටඩි පැක් කියලා මම ප්‍රශ්න පත්‍ර වගේක් මේ දවස්වල දෙන්නේ. අන්නේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න ගන්නවා සඳුදා රෑ 9ට විතර. 9 11 මාර විතර වෙනකම් ප්‍රශ්න කතා කරන්න යනවා. හරි. right. හරිද වැඩි? ඒක 2026 ළමයිට නෙවෙයි. 2026 ළමයි ඉන්න එපා. මොකද යාළඟ තියරි නැති නිසා. 2026 දරුවන්ට පුළුවන් මේ පන්ති ටිකට සහ එඳ 12 වසර පන්ති ටිකට සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යන්න ලබන මාසේ ඉඳන් අර 12 වසරේ විෂය කාරණා නැවත මම පිළිවෙලකට උගන්වන්න ගන්නවා. හරි. right. හරි.
දැන් බලන්න නෝට් එක බලන්න ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය. සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩිවීම නිසා භාණ්ඩ හා සේවාවල මිල ඉහළ නගින බව මේන් කියවේ. අන්ඩර්ලයින් කරන්න ඒ වාක්‍ය. ඔය මාසි මේ පාඩම නැවත මම කොහොමත් අපි රිවිෂන් එක කරනවා. හරි. බලන්න. සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පසුපස හඹා යන අතිවිශාල මුදල් ප්‍රමාණයක්. දැන් මේ අහන්න ළමයි. ඉල්ලුමෙන් නැදුණු උද්දමනයක් ඇති වෙන්න මොනවද බලපාන හේතු? මොනවද බලපාන හේතු? හරි. ඉල්ලුමෙන් නැදුණු උද්දමනයක් ඇති වෙන්න මොනවද බලපාන හේතු? පළවෙනි දේ තමයි රටක මුදල් සැපයුම වැඩි වෙනවා. මේ බලන්න. මුදල් සැපයුම වැඩි වෙනවා. මුදල් සැපයුම වැඩි වීම. සරලව හිතන්නේ. මුදල් සැපයුම වැඩි වෙනවා. මොකද්ද මුදල් සැපයුම කියන්නේ? රටක මහජනයාට ගැවසෙන කාසියා නෝට්ටු ප්‍රමාණය. එතකොට රටක මුදල් සැපයුම වැඩි වෙනවා කියන්නේ මොකක්ද වෙන්නේ? රටක මුදල් සැපයුම වැඩි වෙනවා කියන්නේ මහජනයා භාණ්ඩ හා සේවා මත කරන වියදම මොකක් වෙනවද? වැඩි වෙනවා. හරි. භාණ්ඩ හා සේවා මත කරන වියදම වැඩි වෙනවා. වියදම වැඩි වෙනකොට අනිත් පැත්තට යාගේ නේද ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා කියලා කියන්නේ මිල මට්ටම මොකක් වෙනවද? වැඩි වෙනවා. ඒක තමයි පුතේ මේ කියන්නේ. හරි. මොකක්ද යා කියන්නේ? සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පසුපස හඹා යන අතිවිශාල මුදල් ප්‍රමාණය. සැපයුම අඩුයි. මේක මුදල් සැපයුම වැඩි. භාණ්ඩ හා සේවා සැපයුම අඩුයි. රටේ මහ ජනතාව අතර මුදල් ගැවසෙන ප්‍රමාණය වැඩි. මුදල් ප්‍රමාණය වැඩි වෙනකොට මොකක් වෙනවද? අන්න නැවත උද්දමනයක් ඇති වෙනවා නේ. හරි. බලන්න. ටග්ගාලේ කොටස කියව ගන්නවා. පාඩම් කරලා ඊට පස්සේ අපි වැදගත් විෂය කාරණාවට නැවත යනවා. හරිනම් හරි කියලා මෙසේජ් එකක් දාන්න. ඉමාශි පුතේ හරිද? ඉමල්චි හරිද? හරිනේ right. එතකොට දැන් මේ ඉල්ලුමෙන් නැදුණු උද්දමනය කියන්නේ ගෙදර ඉන්න ගමන් කල්පනා කරන මොකක්ද ඉල්ලුමෙන් නැදීම කියලා කියන්නේ? රටක සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම වැඩි වෙනකොට සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම වැඩි වෙනකොට අන්න උද්දමනයක් ඇති වෙනවා. මෙයාට අපි කියන මොන උද්දමනය කියලාද? මොන උද්දමනය? ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය කියලා. පැහැදිලි නේද? හරි. ඊළඟට දැන් අපි කතා කරනවා මේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයට හේතු නැත්නම් ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය විග්‍රහ කරන න්‍යායන් ටිකක්. අහගන්න. ඉල්ලුමෙන් ඇදීම ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය හරිද? විග්‍රහ කරන න්‍යායන් දෙකක් තියෙනවා. විග්‍රහ කරන න්‍යායන් දෙකක්. එකක් තමයි මුදල් ප්‍රමාණවාදී න්‍යාය. ඇත්තරම මේ න්‍යාය ඉදිරිපත් කරන්නේ අර්වින් ෆිෂර් කියන ආර්ථික විද්‍යාඥයා. මාළු අල්ලන මිනිස්සෙක් ඒව නෙවෙයි. හරි. අර්වින් ෆිෂර් තමයි මේ මුදල් ප්‍රමාණවාදී න්‍යාය කියන කොටස ඉදිරිපත් කරලා තියෙන්නේ. දෙවනියට කතා කරන ළමයි කේන්සියානු න්‍යාය. ඔය ජෝන් මේනාඩ් කේන්ස් කියන ආර්ථික විද්‍යාඥයා කතා කරපු. හරිද? right. පළවෙනි කෙනා මුදල් ප්‍රමාණවාදී න්‍යාය. මුදල් ප්‍රමාණවාදී න්‍යාය. ප්‍රමාණවාදී න්‍යාය. කවුද පළවෙනි කෙනා? මුදල් ප්‍රමාණවාදී න්‍යාය. දෙවනි කෙනා තමයි හරිද? කවුද? කේන්සියානු න්‍යාය. කේන්සියානු න්‍යාය. එහෙනම්
මේ ඉල්ලුමෙන් ඇතුණු උද්දමනය ගැන කතා කරනකොට ඉල්ලුමෙන් ඇතුණු උද්දමනය ඇති වෙන්න බලපා නේද? ඇතිවීම සම්බන්ධයෙන් කතා කරන න්‍යාය කවුද ළමයි? පළවෙනි කෙනා තමයි මුදල් ප්‍රමාණවාදී න්‍යාය. දෙවෙනි කෙනා තමයි කවුද? කේන්සියානු වියදම් න්‍යාය. නැත්නම් කේන්සියානු න්‍යාය. හරිද? ආගන්න කවුද මේ මුදල් ප්‍රමාණවාදී න්‍යාය කියන්නේ? ආගන්න වැදගත් ඈ. අලුත් විෂය කාරණා දැන් 26 දරුවන්ට නම් මේ විෂය කාරණා මාර අලුත්. හරිද? මාරම අලුත් දේවල්. ඒ නිසා හොඳට අහගන්න. හරි. මුදල් ප්‍රමාණවාදී. හරිද? මුදල් ප්‍රමාණවාදී. මේ මුදල් ප්‍රමාණවාදය කියන කොටස නැත්නම් මේ මුදල් ප්‍රමාණවාදී න්‍යාය කියන කොටස මම කිව්වා ඉදිරිපත් කරන්නේ අර්වින් ෆිෂර් කියන ආර්ථික විද්‍යාවේ. මේ මුදල් ප්‍රමාණවාදී න්‍යායදී කියනවා හරි ලස්සන කතාවක්. හරිද? මේ මුදල් ප්‍රමාණවාදීදී විශානා කියනවා හරි ලස්සන කතාවක්. මම ඇහෙනවනේ. එයා කියනවා ළමයි මේ රටක මුදල් සැපයුම සහ හරි මුදල් සැපයුම සහ ඒ වගේම මිල මට්ටම අතර තියෙන්නේ අනුලෝමික සමානුපාතික සම්බන්ධයක් කියලා තමයි කියන්නේ. හරි සරලව හිතන්නේ. මම ගොඩාක් ලොකුට හිතන්න එපා. ඇහෙනවා පේන්නේ නැහැ. මම හිතන්නේ දැන් හරි ඇති. දැන් හරි ඇතිනේ. හරි. මම හිතන්නේ පුතා ඔයාලගේ මේ කනෙක්ෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් දැන් මම හිතන්නේ හරි. ළමයි මුදල් ප්‍රමාණවාදී න්‍යායදී කියන්නේ රටක මුදල් සැපයුම. මුදල් සැපයුම කියන්නේ පුතේ රටක නේද? මහජනයාට ගැවසෙන කාසි හා නෝට්ටු ප්‍රමාණය. හරි. රටක මහජනයාට ගැවසෙන කාසි හා නෝට්ටු ප්‍රමාණය. හරි. රටක මහජනයාට ගැවසෙන කාසි හා නෝට්ටු තොගය තමයි මුදල් සැපයුම. මුදල් සැපයුම සහ හරිද? මිල මට්ටම අතර තියෙන්නේ අනුලෝමික සමානුපාතික සම්බන්ධ. අනුලෝමික වගේම මොන සම්බන්ධයක්ද? සමානුපාතික සම්බන්ධ. ආගන්න මරු කතාවක් ඒක ඈ. මහත් දැවැන්ත කතාවක්. ඒක 26 වුන්ට ගොඩක් පැහැදිලි කරන්න ඕන. මොකද ඒ දරුවෝ දන්නේ නැහැ. මොකද 25 වුන් මේ වෙනකොට යම් කොටස් ඉගෙනගෙන තියෙනවා මිල මට්ටම් කියලා මාතෘකා. පන්ති 3. හරි 26 දරුවෝ තාම ඉගෙනගෙන නැහැ. ඒක 13 පළවෙනි මාතෘකාව. ආගන්න ළමයි මුදල් ප්‍රමාණවාදී න්‍යායදී කියන්නේ රටක මුදල් සැපයීම කියන්නේ මහජනයාට ගැවසෙන කාසියා නෝට්ටු තොගය සහ හරිද මිල මට්ටම අතර තියෙන්නේ අනුලෝමික කියන්නේ වැඩි වෙනකොට වැඩි වෙනවා අඩු වෙනකොට අඩු වෙනවා. අනුලෝමික වගේම සමානුපාතික සම්බන්ධ. හරිද? එතකොට රටක මුදල් සැපයුම වැඩි වෙන්න මහජනයාට ගැවසෙන මුදල් තොගය වැඩි වෙන්න නේද? අනුලෝමික සමානුපාතිකව රටේ මිල මට්ටම මොකක් වෙනවද? වැඩි වෙනවා. එහෙනම් නේද මේ බලන්න මුදල් සැපයුම වැඩි වෙන්න රටේ මොකක් වැඩි වෙනවද? රටේ මොකක් වැඩි වෙනවද? මිල මට්ටම වැඩි වෙනවා. මෙන්න මේක තමයි මේ මුදල් ප්‍රමාණවාදී න්‍යායද කියන්නේ. හරිද? අහගන්න මොකද? දැන් මේ මුදල් ප්‍රමාණවාදී න්‍යාය විග්‍රහ කරන්න පාවිච්චි කරනවා විනිමය සමීකරණය කියලා හරි ලස්සන සමීකරණයක්. විනිමය සමීකරණය මේ බලන්න මම කියන්නේ. විනිමය සමීකරණය මෙහෙමයි අපි ආව කියන්නේ. MV සමානයි
PY නැත්තම් PT කියලා කියනවා. MV සමානයි PY නැත්තම් PT කියලා කියනවා. හරිද? දැන් M කියන්නේ කවුද කියලා තාම ඔබ දන්නේ නැහැ. V කියන්නේ කවුද කියලා තාම ඔබ දන්නේ නැහැ. හරිද? P කියන්නේ දන්නේ නැහැ. Y නැත්තම් T කියලා ගන්නත් පුළුවන්. හරිද? ආගන්නෝ කතාව ලස්සන කතාව. ළමයි මෙතන මෙන්න මේ දෙන්න ස්ථාවර. ඒ දෙන්න වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි නේද? ඒ දෙන්න ස්ථාවරයක් දෙන ලදාගයක්. ඒ නිසා තමයි මේ දෙන්නව මොනවා කරේ? මෙන්න මේ විදිහට ඉරි කෑලි දෙකක් උඩින් ගියා. එතකොට වෙන කතන්දරයක් නෙමෙයි. right? M කියලා කියන්නේ සරලව හිතන්න. M කියලා කියන්නේ මුදල් සැපයුම. හරි. M කියන්නේ කවුද? රටක මුදල් සැපයුම, මුදල් ප්‍රමාණය. V කියන්නේ මොකද මුදල් සැපයුම? ඔව් ඊට කලින් මුදල් සැපයුම කියන්නේ රටක මහජනයාට ගැවසෙන කාසියා නෝට්ටු ප්‍රමාණය. වාට ඒ දේවල් ඕන නම් දඩබඩ ගාලා ලියාගමු හරි. V කියන්නේ මුදලේ සංසරණ ප්‍රවේගය. මුදලේ සංසරණ ප්‍රවේගය. හරිද? මුදලේ සංසරණ ප්‍රවේගය. මොකද්ද මේ මුදලේ සංසරණ ප්‍රවේගය කියන්නේ? පුතේ හිතන්න අද ඔයා බස් එකේ යන රුපියලක් ගෙවන. රුපියලක් දීලා බස් එකේ යන. හරි. ඒ රුපියල බස් එකේ කොන්දොස්තර මහත්තයා. හරිද? ඔව් කියන්නම් ඉන්නේ. හරිද? ඔය ඒ කොන්දොස්තර මහත්තයා මේ පුතේ අහගන්න. මේ මුදල් ප්‍රමාණවාදී න්‍යාය විග්‍රහ කරන විනිමය සමීකරණය තමයි මේ දැන් කතා කරන්නේ. හරි. M කියලා කිව්වේ මුදල් සැපයුම කියලා අපි කිව්වේ. V කියලා කිව්වේ මුදලේ සංසරණ ප්‍රවේගය. මොකද්ද මුදලේ සංසරණ ප්‍රවේගය කියන්නේ? රටක මුදල් ඒකකයක් ගනුදෙනු වන වාර සංඛ්‍යා. මොකද්ද මුදලේ සංසරණ ප්‍රවේගය කියන්නේ? රටක මුදල් ඒකකයක් රුපියලක් ගනුදෙනු සඳහා භාවිතා කරන වාර සංඛ්‍යා. රටක මුදල් ඒකකයක් ගනුදෙනු සඳහා භාවිතා කරන වාර සංඛ්‍යාව සරල විදිහට. රටක මුදල් ඒකකයක් ගනුදෙනු සඳහා භාවිතා කරන වාර සංඛ්‍යාව. ඒක වුණා තමට ලියා ගන්න. දඩබඩ ගාලා ලියා ගන්න. දැන් ඔන්ලයින් ක්ලාස් එකේ මම ඉන්නේ නැහැ නේ ගෙදර. මොකද කරන්න කියලා බලන්න. ඒවා ටක් ගාලා ලියා ගමු හරි. එතකොට මේ මොකද්ද මේ ගනුදෙනු සඳහා භාවිතා කරන වාර සංඛ්‍යාව කියන්නේ? පුතේ හිතන්න රුපියලක් ඔයාලමයි රුපියලක් බස් එකට දීලා නේද? ඔයා ගමනක් යනවා. හරි. රුපියලක් බස් එකට දීලා ඔයා ඔයාගේ ගමන යනවා. කොන්දොස්තර මහත්තයා ඒ රුපියල හරිද? බස් එකේ ඩීසල් ගහන්න ගන්න. ඔයා කල්පනා කරයි යකෝ රුපියලකින් ඩීසල් ගහන්න. නෑ මං කියන්නේ හිතන්න රුපියල් 300 කියලා ඩීසල් ලීටර්. ඒ 300 ඇදලා තියෙන්නේ පුතේ රුපියලෙන් නේ. රුපියල් වලින් 300. ඒක කන්සෙප්ට් එක හිතන්න. එතකොට රුපියලක් දීලා ඩීසල් ගන්න. ඒ ඩීසල් ගන්න පොම්ප කරු නැත්තම් ඒ මිනිස්සයා හරි. ඒ රුපියල දීලා විටක් ගන්න. හිතන්න විටක් ගන්න. හරි. ඒ අදාළ විට නිෂ්පාදකයා උදේ පාන් රාත්තලක් ගන්නවලම ඒ රුපියල. මෙබල රටක මුදල් ඒකකයක් ගනුදෙනු වන වාර සංඛ්‍යාව. හරිද? රටක මුදල් ඒකකයක් ගනුදෙනු වන වාර සංඛ්‍යාව. හරිද? අර උදාහරණයක් ගත්තාම නිකන් පාඩේ හිතනවා මොකක්ද මේ කිව්වේ? රුපියලක් ගනුදෙනු වන වාර සංඛ්‍යාව. එරුක. රටක මුදල් ඒකකයක් ගනුදෙනු වන වාර සංඛ්‍යාව. ගනුදෙනු වන අපි ආර කියනවා මුදලේ සංසරණ ප්‍රවේගය. මුදලේ සංසරණ ප්‍රවේගය. තේරුණානේ? මුදලේ සංසරණ ප්‍රවේගය. ඒ වගේම P කියන්නේ කවුද? P කියන්නේ මිල මට්ටම. P කියන්නේ පුතා මිල මට්ටම. මිල
මිල මට්ටම. හරි. මිල මට්ටම. හරි. ඒ වගේම y නැත්තම් t කියලා ගන්නත් පුළුවන්. y කියන්නේ මූර්ත නිෂ්පාදනය. මූර්ත නිම. හරි. ඔක t කියලා ගන්නත් පුළුවන් කියලා මම කිව්වා. t කියන්නේ ගනුදෙනු ප්‍රමාණය. ගනුදෙනු ප්‍රමාණය. ගනුදෙනු ප්‍රමාණය. හරි. ඒ වුණානේ. හරි. දැන් මෙහා මොකක්ද මුදල් ප්‍රමාණවාදී න්‍යායද කිව්වේ? තව චුට්ටක් වගේ තිබ්බට මේ ටික මාර විදිහට පැහැදිලි කරන්න ඕනේ. ආගන්න. පුතා මුදල් ප්‍රමාණවාදී න්‍යායදී කියන්නේ මුදල් සැපයුම සහ මිල මට්ටම අතර මුදල් සැපයුම සහ මිල මට්ටම අතර අනුලෝමික වගේම සමානුපාතික සම්බන්ධයක්. රටක මුදල් සැපයුම වැඩි වෙන්න ඒ රටේ භාණ්ඩ හා සේවාවල පොදු මිල නැත්තම් මිල වැඩි වෙනවා. අන්න උද්දමනයක් ඇති. මේක විග්‍රහ කරන න්‍යාය තමයි මොකක්ද? මුදල් ප්‍රමාණවාදී න්‍යාය. ඉල්ලුමෙන් ඇතුළු උද්දමනයක් ඇති වෙනවා. පැහැදිලි නේද? right ආයෙත් මොකද්ද මේ මුදල් ප්‍රමාණවාදී න්‍යාය විග්‍රහ කරන්නේ? මුදල් ප්‍රමාණවාදී න්‍යායදී කියනවා න්‍යායදී හරි සරල කතාවක්. එයා කියනවා රටක මුදල් සැපයුම සහ මිල මට්ටම අතර තියෙන අනුලෝමික සමානුපාතික සම්බන්ධ. අනුලෝමික වගේම සමානුපාතිකයි. මිල මට්ටම වැඩි වෙනකොට නේද? මිල මට්ටම මුදල් සැපයුම වැඩි වෙනකොට මිල මට්ටම වැඩි වෙනවා. මුදල් සැපයුම අඩු වෙනකොට මිල මට්ටම අඩු වෙනවා. අනුලෝමික. ඒ වගේම සමානුපාතික. right හරි රිෂාන මැසේජ් එකක් දානවා අනේ සර් මම ලීව් වෙනවා සර් ඇහෙනවා විතරයි මට පේන්නේ නැහැ සිග්නල් වැඩිද කොහෙද අපිට වෙන්න පුළුවන් සිග්නල් වැඩි වුණාම එහෙම වෙන්නේ නැහැ මම දැන් සිග්නල් නැතුවේ කමක් නැහැ පුතේ මම ඔයාලට රෙකෝඩින් එක දාන්නම් බලා ගන්න එතකොට මුදල් ප්‍රමාණවාදී න්‍යායද කියන්නේ මොකක්ද මුදල් ප්‍රමාණවාදී න්‍යායද කියනවා මුදල් සැපයුම සහ නේද මිල මට්ටම අතර තියෙන අනුලෝමික සමානුපාතික සම්බන්ධය. ඒක විග්‍රහ කරා. පාවිච්චි කරන සමීකරණය අපි කියවන සමීකරණය කියලා. විනිමය සමීකරණ. මොන සමීකරණයද? විනිමය සමීකරණ. මේ විනිමය සමීකරණයේදී හරිද? v සහ y ස්ථාවරයි. මේක මේ උපකල්පන කිහිපයක් තියෙනවා. උපකල්පන දෙකක් තියෙනවා. එකක් තමයි මුදල් ප්‍රමාණ නේද? මුදලේ සංසරණ ප්‍රවේගය ස්ථාවරයි. මෙයා ස්ථාවරයි. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි right ගනුදෙනු පරිමාව නැත්තම් මූර්ත නිෂ්පාදනය ස්ථාවරයි. ඔක තමයි උපකල්පන දෙක. මොනවද උපකල්පන දෙක? මුදල් නේද? පළවෙනි උපකල්පනය තමයි මුදලේ සංසරණ ප්‍රවේගය ස්ථාවරයි. දෙවෙනි උපකල්පනය තමයි මූර්ත නිෂ්පාදනය නැත්නම් ගනුදෙනු පරිමාව ස්ථාවරයි. එතකොට ඔන්න ඕක තමයි කතන්දර. right. එන්නකො වැඩේට. මුදල් ප්‍රමාණවාදයේ අනුව විනිමය සමීකරණය පදනම් කර ගනිමින් මිල මට්ටමේ හැසිරීම පිළිබඳව ඉදිරිපත් කරන න්‍යාය. හරිද? එතන ඕන ලියා ගන්න. ලියන්න ඔව් හරි right බලන්න එතන ඕන ලියා ගන්න මේ මෙන්න මෙහෙම ලියා ගන්න මුදල් ප්‍රමාණවාදී න්‍යාය අනුව ආර්ථිකය තුළ මුදල් සැපයුම සහ මිල මට්ටම අතර අනුලෝමික
මිල මට්ටම අතර අනුලෝමික සමානුපාතික සම්බන්ධයක් ඇති බවයි. අනුලෝමික සමානුපාතික සම්බන්ධයක් ඇති බවයි. හරි. රයිට් බලන්න. දැන් ගන්න. මුදල් තොගය වෙනස් වීමත් මිල මට්ටම වෙනස් වීමත් අතර ඍජු හා සමානුපාතික සම්බන්ධයක් පවතින බව මුදල් ප්‍රමාණවාදී න්‍යායදී විග්‍රහ කරනවා. එතකොට මේ බලන්න ළමයි. මෙතනදී දැන් මුන් දෙන්න ස්ථාවරයි බං. මුන් දෙන්න වෙනස් වෙන්නේ නැහැ. ඒ දෙන්න ස්ථාවරයි. කවුද? මුදලේ සංසරණ ප්‍රවේගය සහ විනිමය සම්පෙමි. මූර්ත නිෂ්පාදන ස්ථාවර. එතකොට රටේ මුදල් සැපයීම වැඩි වුණා. මිල මට්ටම මොකක් වෙන්නේ? වැඩි වෙනවා අනුලෝමික. ඒ වගේම සමානුපාතික. 50කින් වැඩි වුණොත් 50කින් වැඩි වෙනවා. හරි. මෙයා අඩු වුණොත් මෙයාත් අඩු වෙනවා. ඒක තමයි මේ කියන්නේ. රයිට් බලන්න. මුදල් සංසරණ ප්‍රවේගයක් වෙළඳපළ මිල අනුව ගණනය කරන ලද ජාතික නිෂ්පාදනයක් අතර සර්වසාම්‍ය සම්බන්ධයක් මෙහිදී පැහැදිලි කරනවා. රයිට්. මෙතන මේ ඔයාගේ දීලා තියෙන MV සමානයි PY කියන සූත්‍රය මෙන්න මෙතන මේ ඉරි කැලි දෙක ගහ ගන්න. අනිවාර්යෙන් මේ ඉරි කැලි දෙක ගන්න. හරිද ඉවරද? ගහගන්න. හරි. අබ්දුල් හරිද ඒ ටික පුතේ? හරි. right. බලන්න. ඒ අනුව යොදා ගන්නා උපකල්පන දෙකකි. පළවෙනි උපකල්පනය මෙන්න මුදලේ සංසරණ ප්‍රවේගය ස්ථාවරයි. දැන් ඔබ පාඩම් කරන දෙයක් නෑ නේ පුතා. මොකද්ද? මේ බලන්න මේ උපකල්පන දෙක. මූර්ත ස්ථාවරයි මේ ආදයත් ස්ථාවරයි. කවුද? මේ ආදය කියන්නේ මුදලේ සංසරණ ප්‍රවේගය. මේක මූර්ත නිෂ්පාදන නැත්තම් ගනුදෙනු පරිමාව. බලන්න. ආර්ථිකයේ ගනුදෙනු පරිමාව නොවෙනස්ව පවතී. කියන්නේ ස්ථාවරයි කියන්නේ. දෙයක් නෑ පුතා දෙයක් නෑ. හරි. ටක් ගාලා ඒ කොටස බලන්න කියවන්න. කියවල ඉවරයි. හරිද? දැන් කවුමදී අහනවා මෙන්න මේම ප්‍රශ්නයක්. ඒක හරියටම හරි. මම ඔක ඔයාලගේ මේ සතියේ ක්ලාස් එකේ උගන්වනවා සහ විශ්වවිද්‍යාලේ මේකට උගන්වලා තියෙනවා. හරිද? දරුවෙක් අහනවා හරි ලස්සන කතාවක් මේ. පේපර් එකේ මෙන්න මෙහෙම දෙන්න පුළුවන්. හරිද? පේපර් එකේ මෙන්න මෙහෙම දෙනවා. ඒ තමයි මේ MV සමානයි PY නේ පුතේ. මේක අපි දන්න සූත්‍රය. දැන් මේ ඉන්නේ මිල මට්ටම. මේ ඉන්නේ මූර්ත නිෂ්පාදිතය. නැත්නම් ගනුදෙනු පරිමාව උතන T කියලා දුන්නා නම් ගනුදෙනු පරිමාව. මේ දෙන්නගේ ගුණිතය දෙනවා පේපර් එක ඇතුලේ. පේපර් එකේ දෙනවා මෙයාගේ ගුණිතය. මේ දෙන්නගේ ගුණිතය තමයි කවුද? ඔව්. පවත්නා මිලට නිෂ්පාදනය නැත්නම් පවත්නා මිලට දලදේශීය නිෂ්පාදිතය. හරිද? මේ ඉන්නේ පවත්නා මිලට නිෂ්පාදනය. මේ දෙන්නගේ ගුණිතය දුන්නොත් ඒ කියන්නේ පේපර් එක තුළ එහෙම ගුණිතය කියලා දෙන්නේ නැහැ. නාමික මිලට නැත්නම් පවත්නා මිලට නිමවම කියලා දෙනවා. හරිද? පවත්නා මිලට නැත්නම් නාමික දලදේශීය නිෂ්පාදිතය කියලා දෙනවා. තේරුණාද? නාමික දලදේශීය නිෂ්පාදිතය කියලා දෙනවා. මේ ඉන්නේ මුදල් සැපය.
මේ ඉන්නේ මුදල් සැපයුමනේ. මුදල් සැපයුම. හරි. මෙයා තමයි නේද? V තමයි කවුද? V තමයි කවුද? ඔව් මුදලේ සංසරණ ප්‍රවේගය. ඔයාගෙන් අහනවා පවත්නා මිලට දලදේශීය නිෂ්පාදිතය දීලා මුදල් සැපයුමක් දීලා ඔයාගෙන් අහනවා මොකක් ගණනය කරන්න කියලා. very good. හරියටම. ඔයාගෙන් අහනවා ළමයි ගණනය කරන්න කියලා මුදලේ සංසරණ ප්‍රවේගය. තේරුණාද? මුදලේ සංසරණ ප්‍රවේගය අහනවා. කොහොමද ගණනය කරන්නේ? මේක මුදලේ සංසරණ ප්‍රවේගය සමානයි මේ දෙන්නගේ ගුණිතය. මම ඒක එහෙම ලියන්නම්. හරිද? බෙදනවා කාගෙන්? මෙන්න මෙයා. ඔන්න. පේපර් එක ගහන්න පුළුවන්. රයිට් මේක සම්ප්‍රදායික පන්තියක් නෙමෙයිනේ බං. මේක ඇත්තටම සම්ප්‍රදායික පන්තියක් නෙමෙයි. දැන් පේනවනේ මාත් ටී-ෂර්ට් කැල්ලක් දාලා. ඔය පන්තියට. හරිද? මේක අමතරව අපි කරන වැඩක්. හරිද? අමතරව කරන වැඩක්. ඒකෙදි නේද? ඔයාලට මේකේ මේ තාම පොඩි කොළ කෑල්ලක් නේ පුතා. ඔයාලට මේ දේවල් සටහන් කරගන්න ඕනේ. ඩබල් එකේ සටහන් කරන්න නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. කොහොමද මේක තේරුණාද පුතේ? හරි නේද? හැමෝම දාගන්න ටක්. ඔව් තියන්න. නිකන් ඉන්න එපා. ඔතන මේ කේන්සියාන් න්‍යාය තියෙන තැන ලියන්න එපා. එතන රූප සටහනක් අඳින්න තියෙනවා. ටක් ගාලා ඒක. නෑ මුළු ගනුදෙනු වටිනාකම කිව්වම ගනුදෙනු ප්‍රමාණය කිව්වම T විතරයි. එහෙනම් අතර දලදේශීය නිෂ්පාදිතය කියලා දෙන්න ඕන. පියුමේ හරි නේද? ඒක ලියලා ඉවර නම් පොඩි මැසේජ් එකක් දාන්න මේ ටක් ගාලා. හරි. ටක් ගාලා කියව ගන්න එහෙනම්. ඊට පස්සේ අපි යම් කේන්සියාන් න්‍යායට. හරි. ඊළඟට කේන්සියානු න්‍යාය දැන් කතා කරමු. දැන් අපි මුදල් ප්‍රමාණවාදී න්‍යාය ගැන කතා කරමු. ඊළඟට අපි යනවා කේන්සියානු න්‍යාය ගැන කතා කරන්න. මේ බලන්න. කේන්සියානු න්‍යාය. ළමයි. කේන්ස් කියනවා මෙන්න මේම කතාව. කේන්සියානු න්‍යායය කියන්නේ රටක පූර්ණ සේවා නියුක්ති අවස්ථාව තියෙනවා. රටක පූර්ණ සේවා නියුක්තිය කියන්නේ මොකක්ද? රට සතු සම්පත් පූර්ණ වශයෙන් නිෂ්පාදනයට පාවිච්චි කරනකොට අපි කියනවා මොකක්ද? පූර්ණ සේවා නියුක්තිය. තේරුණාද? රට සතු සම්පත් පූර්ණ වශයෙන් නිෂ්පාදනයට භාවිතා කරනවට අපි කියනවා මොකක්ද? පූර්ණ සේවා නියුක්ත වෙනවා. හරිද? එතකොට පූර්ණ සේවා නියුක්තියට අදාළ ඉල්ලුම තියෙනවනේ. අපි හිතමුකෝ මෙහන් පූර්ණ සේවා නියුක්ති අවස්ථාවේ තාම සරල උගන්වන්නේ පූර්ණ සේවා නියුක්ති අවස්ථාවේ තොර පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ බං රටක හදන්න පුළුවන් උපරිම භාණ්ඩාර සේවාවක්. රට සතු සම්පත් පාවිච්චි කරලා හදන්න පුළුවන් උපරිම පූර්ණ සේවා නියුක්ති අවස්ථාවේ හරි සමාහාර වියදම අපි 1000යි කියලා හිතමු. පූර්ණ සේවා නියුක්ති අවස්ථාවේ සමාහාර වියදම 1000යි කියලා හිතමු. හැබැයි ආර්ථිකයේ ළමයි ඇත්තටම සත්‍ය වශයෙන්ම සැබෑ සමාහාර ඉල්ලුම වැඩි කියලා හිතන්න.
සැබෑ සමාහාරය. සැබෑ සමාහාර ඉල්ලුම ගත්තහම සැබෑ සමාහාර ඉල්ලුම 1200යි කියලා එකක්. එහෙනම් මොකද්ද පූර්ණ සේවා නියුක්ති අවස්ථාව කියන්නේ? රටකට හදන්න පුළුවන් උපරිම භාණ්ඩ හා සේවා මට්ටම තමයි පූර්ණ සේවා නියුක්ති අවස්ථාවේ නියමව. එතකොට ඊට අදාළ වියදම කීයද? 3000යි. 1000. ආර්ථිකයේ මේ වන විට සත්‍ය වශයෙන්ම සැබෑ වශයෙන්ම සමාහාර ඉල්ලුමක් තියෙනවා 1200. හරි. ඒ කියන්නේ පුතා ඒ කියන්නේ ඉල්ලුම මොකක් වෙලාද මේටි? වැඩි වෙලා. ඉල්ලුම වැඩි. හදන්න පුළුවන් මට්ටමට වඩා තව 200ක් වැඩි වෙන්නේ. අන්න කේන්ස් කියනවා කේන්සියානු න්‍යාය ඇතුලේ කියනවා මොකක්ද? එතනදී මොකක් ඇති වෙන්න පුළුවන් කියලාද කියන්නේ? උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. සම. එතනදී මොකක් ඇති වෙන්න පුළුවන්? උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. සරල විතරයි. මරු කතාවක් කියන්නේ. පූර්ණ සේවා නියුක්ති අවස්ථාවේදී තියෙන සමාහාර වියදම බැලුවා. ඒ සමාහාර වියදමට වඩා සැබෑ සමාහාර ඉල්ලුම නැත්තම් වියදම වැඩි වෙනවා නේද? ඉල්ලුම නැත්තම් වියදම කියලා කියන්න පුළුවන්. වියදම වැඩි වෙනවා. අන්න ආර්ථිකයේ මොකක් ඇති වෙනවා කියලා. උද්දමනයක් ඇති වෙනවා කියලා තමයි කේන්ස් කියන්නේ. මේ අහන්න සරලව කියලා දෙනවා. මේ බලන්න. හරි. මෙයා තමයි හරි. සිරස්සක්ෂය අපි ලකුණු කරගන්නවා. මූර්ත නිෂ්පාදිතය. මූර්ත නිමය. හරි. මෙයාව මම ලකුණු කරගන්නවා කාලය. හරි. මෙන්න y සමාන e කියන කොන්දේසිය ඔක හිතන්න එපා 26 දරුවෝ. උන්ට මම කියලා දෙන්න ඕනේ. y සමාන e කියන කොන්දේසිය සාර්වාර්ථිකය කියන කොටස ලබන සතිය අපි පටන් ගන්නවා. එතකොට කියලා දෙන්න. ආගන්න. දැන් නිකන් බලාගෙන ඉන්න. කමක් නැහැ මේක නේද? ඔයාගේ සම්පූර්ණ අර දඩ පන්තිය නෙවෙයි යන්නේ. ඒක ෂෝට් නෝට් ලස්සනට හදන. වැඩ ටික ලස්සනට කරන. ඔක්කොම ටික ඉවරුනහම තේරෙන පන්ති. හරි දැන් මේ ඇත්තටම මේ 13 වසරේ කොටසක් 26 දරුවෙක් කිව්වම යාට ලොකු කැපැසිටි. මම උන්වත් මේ පන්තිට ගත්තේ උන්ටත් පොඩ වේලාසර මේ ටික උන්ට ඔළුවට දා ගන්න ඕන නිසා. හරි. 170ක් විතර ඉන්න පන්තියේ ඉන්නේ 60යි. හරි. ආගන්න. එතකොට මෙයා තමයි E1 කියලා ලකුණු කරන්න ඕනේ. E1. ඒ අවස්ථාව තමයි පූර්ණ සේවා නියුක්ති අවස්ථාව. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ රටකට හදන්න පුළුවන් රට සතු සම්පත් පූර්ණ වශයෙන් උපයෝජනය කරලා හදන්න පුළුවන් සමාහාර ඉල්ලුම්. ඒ ටික මිලදී ගන්නවාට අපි කියනවා නැත්නම් සමාහාර වියදම. පූර්ණ සේවා නියුක්ති අවස්ථාවේ සමාහාර වියදම. හරි. ඒ වගේම මම යාව E2 කියලා ලකුණු කරගන්නවා. හරි. E2 කියලා ලකුණු කරගන්නවා. ඒ ඉන්නේ සැබෑ සමාහාර වියදම. සමාහාර වියදම. right? පැහැදිලි නේද? එතකොට රටකට හදන්න පුළුවන් මෙච්චර. මේ මෙන්න මේ. හැබැයි ඊට අදාළ සමාහාර වියදම තමයි E1. හැබැයි ඇත්තටම සමාහාර වියදම E2 අන්න ආර්ථිකයේ මොකක් ඇති වෙලා? උද්දමනයක් ඇති වෙලා. උද්දමනීය පරතරයක් නැත්නම් උද්දමනයක් ඇති. පැහැදිලි? මේ රූප සටහන දාගන්න ටක් ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඊට පස්සේ ටක් ගාලා ඇදලා දාන්න.
හරි. මෙන්න මේක තමයි කේන්ස් කියන්නේ. ඒ කේන්ස් කියනවා ළමයි ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ති මට්ටමට වඩා සැබෑ සමාහාර වියදම වැඩි වෙනකොට ආර්ථිකයේ උද්දමනයක් ඇති වෙනවා කියලා මේ කේන්ස් කියන ආර්ථික විද්‍යාඥයා ලස්සනට පැහැදිලි. බලන්න ආර්ථිකයක පූර්ණ සේවා නියුක්ති සමතුලිතය කරා ළඟා වූ පසු තවදුරටත් සමාහාර වියදම වැඩි කළොත් ආර්ථිකයේ උද්දමනයක් ඇතිවීමට හේතු වන බව කියවෙනවා. අන්ඩර්ලයින් කරන්නේ වාක්‍ය. අන්ඩර්ලයින් කරන්නේ වාක්‍ය. හරි. දැන් බලන්න පූර්ණ සේවා නියුක්තිය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සමාහාර ඉල්ලුම් මට්ටම ඉක්මවා ඉහළ යන ඉල්ලුම් මට්ටම උද්දමනීය පරතරයක් ඇති වෙනවා. මෙන්න මෙයාට අපි කියන උද්දමනීය පරතරය මේ විදිහට. මෙයාට අපි කියන උද්දමනීය පරතරය. හරි. එහෙනම් දැන් අපි කතා කරලා ඉවර කරගත්තා ඉල්ලුමෙන් නැදුණු උද්දමනය කියන්නේ කවුද? දැන් ඉල්ලුමෙන් නැදුණු උද්දමනයක් කියලා කිව්වේ රටක සමාහාර සැපයීමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම වැඩි වෙනවනේ. සමාහාර ඉල්ලුම වැඩි වීම නිසා ආර්ථිකයේ උද්දමනයක් ඇති වෙනවා. මේ කතාව විග්‍රහ කරන න්‍යායන් දෙකක් තිබ්බා. මොකද්ද? එකක් තමයි මුදල් ප්‍රමාණවාදී න්‍යාය. මුදල් ප්‍රමාණවාදී න්‍යාය කතා කරා මොකද්ද? අන්න මුදල් ප්‍රමාණවාදී න්‍යායදී නේද විනිමය සමීකරණයක් ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා කේන්සියානු ප්‍රවේශ කිව්වේ පූර්ණ සේවා නියුක්ති මට්ටමේදී වන සමාහාර වියදමට වඩා ආර්ථිකයේ සැබෑ සමාහාර වියදම වැඩි වෙනකොට රට ඇතුලේ මොකක් ඇති වෙනවා කියලාද කියන්නේ? උද්දමනයක් ඇති වෙනවා කියලා. පැහැදිලි right? ටක් ගාලා ඒ කොටස නැවත කියව ගන්න. පාඩම් කරා. අද අපි මේ පාඩම් කොටස ඉවර කරමු. ඉවර කරලා දාමු. නෑ මාර වෙනකොට මෙලි කිව්වද? හරි. ඔන්න බලන්න ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් හටගන්න හේතු. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් හටගන්න හේතු. කල්පනා කරන්න දැන් මේ වැඩි වෙන්නේ මොකද්ද? මොකද්ද පුතේ වැඩි වෙන්නේ? ඉල්ලුම වැඩි වෙන්නේ. නේ? ඉල්ලුමනේ වැඩි වෙන්නේ. මලික් හරියද? අබ්දුල් හරි. එකක් තමයි මුදල් සැපයුම වැඩි වෙනවා. රටක මුදල් සැපයුම වැඩි වෙනවා නේද? පළවෙනි කාරණාව මුදල් සැපයුම වැඩි වීම. මුදල් සැපයුම වැඩි වෙනවා. මේ මුදල් සැපයුම වැඩි වුණාම මොකද වෙන්නේ? මුදල් සැපයුම වැඩි වුණාම නේද? භාණ්ඩ හා සේවාපත මිනිස්සු කරන වියදම වැඩි කරනවා. භාණ්ඩ හා සේවා මත කරන වියදම වැඩි කරනවා. වියදම වැඩි වෙනවා කියන්නේ අන්න අනිත් පැත්තෙන් රට ඇතුලේ මිල මට්ටම මොකක් වෙනවද? වැඩි වෙනවා නේද? මිල මට්ටම වැඩි වෙනවා කියන්නේ උද්දමනයක් ඇති වෙනවා. සරලයි. දෙවෙනි කාරණා. පොලි අනුපාතික පාල වැඩිවීමක්. සරල කතාවක් අහගන්න. පොලි අනුපාතික අඩුව. පොලි අනුපාතික අඩුවීම. පොලි අනුපාත අඩුවීම. හරි. හිතන්න. ළමයි පොලි අනුපාතික අඩු වෙනවා කියලා කියන්නේ. අපි දන්නවා සරලව හිතන්න පොලිය කිව්වහම ණය සම්බන්ධයෙන් වන පොලිය තියෙනවා. ඉතුරුම් සම්බන්ධයෙන් වන පොලිය තියෙනවා. නේද? මොකද මේ ණය සම්බන්ධයෙන් වන පොලිය අඩු වුණාම වෙන්නේ. පුතේ ණය පොලිය අඩු වුණාම හරිද? ණය පොලිය අඩු වුණාම මිනිස්සු ණය ගන්න ප්‍රමාණය මොනවා කරනවද? වැඩි. ණය ගන්න ප්‍රමාණය වැඩි.
ණය ගන්න ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ. හරි. ණය ගැනුම් වැඩි වෙනවා කියන්නේ නැවත මිනිස්සු අත ගැවසෙන කාසියා නෝට්ටු ප්‍රමාණය මොනවා වෙනවද? වැඩි වෙනවා. ණය පොලි අනුපාතික අඩු වුණාම බැංකු ණය දෙන පොලි අනුපාතික අඩු වුණාම ණය ගැනුම් වැඩි වෙනවා කියන්නේ අනිත් පැත්තට මිනිස්සු අත ණය ගැනීම වැඩි වීම නිසා මිනිස්සු අත කාසියා නෝට්ටු ප්‍රමාණය මොනවා වෙනවද? වැඩි වෙනවා. වැඩි වුණාම අන්න ආර්ථිකයේ නැවත මුදල් සැපයුම වැඩි වෙන නැවත උද්දමනයක් ඇති වෙනවා. තේරුණාද? තව එකක් කියන්න. ළමයි ඉතුරුම් සම්බන්ධයෙන් පොලියක් අඩු වෙනවා. ඉතුරුම් පොලියක් අඩු වෙනවා. ඉතිරි කිරීමේ පොලිය අඩු වුණාම මොකද වෙන්නේ? ඉතුරුම් පොලිය අඩු වුණාම වෙන්නේ මෙච්චරයි. ඉතුරුම් පොලිය අඩු වුණාම වෙන්නේ හරි. ඉතුරුම් පොලිය අඩු වුණාම වෙන්නේ මේ මිනිස්සු ඉතුරු කරන්නේ නැහැ. නේ? මිනිස්සු ඉතුරු කරන්නේ නැහැ. ඉතුරු කරන්නේ තියෙන මුදල් පාවිච්චි කරන භාණ්ඩ හා සේවා මිලදී ගන්න. ඉතුරුම ධෛර්යමත් වෙනවා. ඉතුරුම ධෛර්යමත් වෙනවා කියන්නේ මිනිස්සු භාණ්ඩ හා සේවා මිලදී ගන්න මේ තියෙන මුදල් පාවිච්චි කරන අනිත් පැත්තට අන්න මුදල් සැපයුම භාණ්ඩ හා සේවා මත වියදම් කරන්න පාවිච්චි කරනවා. අන්න නැවත උද්දමනයක් ඇති වෙනවා. සරලයිනේ, දෙයක් නැහැනේ. ඊළඟ තුන්වෙනි කාරණාව වැය කළ හැකි ආදායම වැඩි වීම. වැය කළ හැකි ආදායම වැඩි වීම. ආදායම වැඩි වීම. මොකද මේ වැය කළ හැකි ආදායම වැඩි වීම. සරලයි. වැය කළ හැකි ආදායම වැය කරන්න පුළුවන් ආකාර දෙකකට. ඔක මම 26 දරුවන්ට කියලා දීලා තියෙනවා. එකක් තමයි පාරිභෝජනය කරන්න වැය කරන්න. එහෙම නැත්නම් ඉතුරු කරන්න වැය කරන්න පුළුවන්. වැය කළ හැකි ආදායම වැඩි වෙනවා කියන්නේ හරිද? වැය කළ හැකි ආදායම වැඩි වෙනවා කියලා කියන්නේ නැවත රටේ භාණ්ඩ හා සේවා මත වියදම් කරනවා. වියදම් කිරීම නිසා අන්න උද්දමනයක් ඇති වෙනවා. පැහැදිලි නේ? ඊළඟ කාරණාව වත්කම් වල හිමිකාරීත්වය පුළුල් වීම. නැත්නම් වත්කම් වල හිමිකාරීත්වය ලැබීම. හරි. වත්කම් වල හිමිකාරීත්වය ලැබීම. වත්කම් වල හිමිකාරීත්වය ලැබීම. හරි. වත්කම් වල හිමිකාරීත්වය පුළුල් වෙනවා. මිනිස්සු අත වත්කම් තියෙනවා, මූල්‍ය වත්කම් තියෙනවා. භාණ්ඩාගාර බැඳුම් කර, භාණ්ඩාගාර බිල්පත්. නේද? රුපියල් සුරකුම්පත්. මෙන්න මේ වගේ මේ විනිමය වත්කම් තියෙනවා. මේවන් නේද? ටග්ගාලා විකුණලා ද්‍රවශීලතාවයෙන් වැඩි. විකුණලා මුදල් කරගන්න පුළුවන්. නැවත මුදල් සැපයුම වැඩි. තේරුණාද? අන්න අපි නේද? වත්කම් වල හිමිකාරීත්වය, මූල්‍ය වත්කම් වල හිමිකාරීත්වය වැඩි. වචන මූල්‍ය වත්කම් කියලා ලියලා. right? එහෙනම් රටේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු කීයද? කාරණා කීයද? 4යි. පළවෙනි කෙනා මුදල් සැපයුම වැඩි වීම, පොඩි අනුපාතිකයේ අඩු වීම, වැය කළ හැකි ආදායම වැඩි වෙනවා. ඒ වගේම වත්කම් වල හිමිකාරීත්වය ලැබෙනවා නැත්නම් වැඩි වෙනවා. right? ටක් ගාලා බලන්න මේ ටික වල ඉවර කරා. ඉවරයි නම් මෙසේජ් එකක් දාන්න ඒව ටක් ගාලා. පියු මේ ටික හරිද පුතේ? හරිද? ඔව් ඍජු බදු අඩු වීමත් හරි. ඒකත් ලියා ගන්න ඕන. විහංග හරිද ඒ ටික? ෂේන් හරි නේද? මෙසේජ් එක දාන්න හොඳයි. good. හරි. ඔන්න දැන් අපි කතා කරා මේ නේද? අපි කතා කරා ඉල්ලුමේ නැදීම ගැන. ඊළඟට ඉතාමත් සරලයි පිරිවෙන් තල්ලු වීම ගැන අපි කතා කරා. දෙයක් නැහැ. ඉල්ලුමේ නැදීම හරියට තේරුම් ගත්තා නම් පිරිවෙන් තල්ලු වීම ඉතාමත් සරලයි. පිරිවෙන් තල්ලු වෙනවා කියන්නේ මොකක්ද? මෙන්න කතාව. පිරිවෙන් තල්ලු වූ උද්දමනය කියලා කියන්නේ. පිරිවෙන් තල්ලු වූ උද්දමනය කියලා කියන්නේ. හරි. රටක සමාහාර ඉල්ලුමට සාපේක්ෂව සමාහාර සැපයුම අඩු වෙනවා.
කරලා සමාහාර ඉල්ලුමට සාපේක්ෂව සමාහාර සැපයුම අඩු වෙනවා. හරිද? සමාහාර ඉල්ලුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම සහ සමාහාර සැපයුම බැලුවා. සමාහාර සැපයුම බැලුවා. සමාහාර සැපයුම අඩු වෙනවා. මෙයා අඩුයි. ඒතකොට දැන් මෙතන වෙනස් වෙන්නේ මෙයා. හරිද? මේ බලන්න රූප සටහන මම දාන්නම් බෝඩ් එකේ. හරිද? මෙන්න ඉන්නවා මිල මට්ටම. හරි. මෙන්න ඉන්නවා මූර්ත නිෂ්පාදිතය. මූර්ත නිලවුම. පියා වයි කියලා ලියන්නේ නේද? right? මෙන්න සමාහාර ඉල්ලුම sorry සමාහාර සැපයුම මේ ඉන්නේ. මෙන්න සමාහාර ඉල්ලුම. හරි. මේ බලන්න. මෙතනදී සමාහාර සැපයුම අඩු වෙනවා. ඉල්ලුමට බලපෑමක් නැහැ සැපයුම අඩු වෙනවා. සැපයුම අපේ විතැන්වෙනවා කොහෙද? වමට විතැන්වෙනවා. සමාහාර සැපයුමක් නේ වමට විතැන්වෙනවා. මෙන්න බලන්න නැවත මිල මොකක් කියලා කියනවා. නැවත මිල මොකක්ද මේ වෙලාව? නැවත මිල ගණන් ළමයි වැඩි වෙලා නැවත මිල ගණන් වැඩි. අන්න අපි යාට කියනවා කවුද? පිරිවැන් කියවා. පිරිවැන් තල්ලු තේරුණා? බලන්න යෙදවුම් මිල ගණන් ඉහළ යාම නිසා නිෂ්පාදනයේ පිරිවැය වැඩි වීමෙන් භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යන බව උද්ධමනයේ පිළිබඳ සැපයුම් න්‍යාය නැතම් පිරිවැයෙන් තල්ලු උද්ධමනයේදී කියනවා. right. අන්ඩර්ලයින් කරන්න යනවා. right. ඇඳ ගන්න රූප සටහනක් ටක් ගාලා රූප සටහන ඇඳගෙන ඉවරන ටක් ගාලා මැසේජ් එකකුත් දාන්නකෝ. අඩි රූල් පාවිච්චි කර කර පිස්සු ගෙලින්න ඕනේ නැහැ ටක් ගාලා ඉවර කරන්න. අද අවිස්සාවේල ක්ලාස් එකේ අපේ කවිෂා ඉන්නවනේ. හරිනේ. right. බලන්න ඊට පස්සේ මේ ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනයකදී මිල ඉහළ යන්නේ සමාහාර ඉල්ලුමේ ප්‍රසාරණයක් නිසා අපි දැක්කා. පිරිවැන් තල්ලු උද්ධමනයකදී මිල ඉහළ යන්නේ සමාහාර සැපයුම සංකෝචනය වීම නිසා. අන්ලයින් කරා. සමාහාර සැපයුම අඩු වීම නිසා. සමාහාර සැපයුම සංකෝචනය වෙනවා අඩු වෙනවා. එනම් පිරිවැන් තල්ලු උද්ධමනයට හේතු ලියන්න අංක 1. අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම. 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 තව එකක් ලියමු. වැටුප් ඉහළ යාම. වැටුප් ඉහළ යාම.
වැටුප් ඉහළ යාම. ඔව්. අපි මේ ක්ලාස් එකට එන්න ඕනිද 26 බැච් එක. ඔව්. මම එන්න පා කියලානේ. මේක සම්ප්‍රදායික 26 සහ 25 පන්ති නෙවෙයි. මේක මම කරන්නේ ඔයාලා ඉස්සරහට ඉගෙන ගන්න තියෙන දේවල් තියෙනවා පන්තියේ. ඒවා සහ ඉගෙන ගත්ත දේවල් තියෙනවා. නැවත අපි ඩිස්කස් කරනවා කතා කරනවා. පැයකමාර දවස්. වැටුප් මොකද වැටුප් ඉහළ යාම. තව ලියන්න පොලි අනුපාතික ඉහළ යාම. දැන් පොලිය වැඩි වුණාම වෙන්නේ මොකද? දරුවනේ පොලිය වැඩි වෙනවා කියලා කියන්නේ හරිද? ව්‍යාපාර ණය ගැනීම කරනවා. ව්‍යාපාරය ණය වෙනුවෙන් කරන පොලි ගෙවීම කියන්නේ ණය පිරිවැය. ණයවල පිරිවැය. එතකොට නැවත ව්‍යාපාරයේ පිරිවැය වැඩි වෙනවා. හරි. පිරිවැය. අතව ලියන්න. විනිමය අනුපාතිකයේ ක්ෂය වීම. විනිමය අනුපාතිකයේ ක්ෂය වීම. විනිමය අනුපාතිකයේ ක්ෂය. දැන් විනිමය අනුපාතිකයේ ක්ෂය වුණාම මොකද වෙන්නේ? මොකද විනිමය අනුපාතිකයේ ක්ෂය වෙනවා කියන්නේ? ඩොලර් එකක් රුපියල් කීය. ඒකම 100යි කියන්නේ. ඩොලර් එකක් රුපියල් 150ක් වෙනවා. අන්න විනිමය අනුපාතිකයේ ක්ෂය. ඒක කොහොමද පිරිවැයට බලපන්නේ? මෙන්න බලන්න. හිතන්න අපි ළමයි අපේ රටට ගේනවා විදේශ අමුද්‍රව්‍ය. විදේශ අමුද්‍රව්‍ය ඉන්ධන වගේ දේවල් ගේනවා කියන්නේ. හරිද? ඉන්ධන වගේ දේවල් කියනවා කියලා. එතකොට අමුද්‍රව්‍ය මිල ගණන් දැන් පළවෙනි වටේ ගේනවා ඩොලර් එකක් රුපියල් 100යි. ඩොලර් එකක ඉන්ධන ගෙනාවොත් රුපියල් 100යි ගෙවන්නේ. දෙවනි වටේ එනකොට ඩොලර් එකක් 150යි. දැන් කීයක් ගෙවන්නේ? 150ක්. 150ක් ගෙවනවා කියන්නේ වර්තමානයේ කියන්නේ අපේ රට ඇතුලේ රුපියල් 150ක් ගෙවනවා. හරි. ඒ කියන්නේ පිරිවැය මොකක් වෙනවද? වැඩි වෙනවා. අන්න විනිමය අනුපාතිකයේ ක්ෂය වීම කාට බලපානද? පිරිවැයෙන් තල්ලුණු උද්දමනයෙන් බලපාන. තව එකක් ලියන්න. කෙටි කාලීනව සිදුවන සැපයුම් කම්පන. කෙටි කාලීනව සිදුවන සැපයුම් කම්පන. කෙටි කාලීනව පිරිවැය අඩුව. සෝරි. කෙටි කාලීනව අමුද්‍රව්‍ය හිඟයක් කියන. අන්න සැපයුම් කම්පන. ඔය පෞගේ දවස්වල කොවිඩ් ප්‍රශ්න නිසා තෙල් නැති වුණේ. අන්න කෙටි කාලීන සැපයුම් කම්පන. පැහැදිලි? රග්ගාල බලන්න ඒ කොටස. බලන්න. හරි. ඊළඟ නාමික නැත්තම් මූල්‍ය පොලි අනුපාතිකය සහ මූර්ත පොලි අනුපාතිකය. සරලයි දෙයක් නැහැ මෙච්චර කරා. නාමික පොලි අනුපාතිකයේදී කියන්නේ හරිද? නාමික පොලි අනුපාතිකයේදී කියන්නේ හරි. නාමික පොලි අනුපාතිකය කියලා කියන්නේ ඉතුරුම් සහ ණය සම්බන්ධයෙන් ඔය මූල්‍ය වෙළඳපළ තුල තියෙන්නේ. පැහැදිලි? නාමික පොලි අනුපාතිකය කියලා කියන්නේ ඉතුරුම් සහ ණය සම්බන්ධයෙන් මුදල් වෙළඳපළ ඔය ප්‍රකාශ කරන්නේ. හරි. මෙන්න මේ පොලි අනුපාතිකයට අපි කියනවා මොන පොලි අනුපාතිකය? මූල්‍ය නැත්තම් නාමික පොලි අනුපාතිකය කියලා කියනවා. හරි. දැන් දරුවේ කන අවසානෝ මේ පස්වෙනි එකට හේතුවක් කියන්නේ. පස්වෙනි එක අපි කිව්වේ කෙටි කාලීන සැපයුම් කම්පනනේ. ඔව්. ඒකට හේතුවක් තමයි මෙන්න මම කියන්නම්. කෙටි කාලීන සැපයුම් කම්පනයක් උදාහරණයක්. කෙටි කාලීනව ආර්ථිකයේ මොකක් හෝ ප්‍රශ්නයක් නිසා අමුද්‍රව්‍ය හිඟයක් වෙනවා. හිඟයක් ආවම මම කිව්වා ආගෙන ඉන්නේ නැතුව. හිඟයක් ආවම අන්න මිල ගණන් නැවත වැඩි වෙනවා. අන්න පිරිවෙන්ට අල්ලු උද්දාමනයක් ඇති වෙනවා.
හරිද අවසන්? හරි. ආග මමයි කතා කර කර හිටියේ මේ නාමික නැත්තම් මූල්‍ය පොලි අනුපාත. ළමයි ඔය මූල්‍ය වෙළඳපළ තුල ඉතුරුම් සහ ණය සම්බන්ධයෙන් ප්‍රකාශ කරන පොලි අනුපාතයක් තියෙනවා. ඉතුරුම් සහ ණය සම්බන්ධයෙන් කියවන පොලි අනුපාතයක් තියෙනවා. නේද? බැංකු කියනවා මේ පොලි අනුපාතකයේ මේ පොලි අනුපාතකයේ මෙහෙමයි කියලා කියනවා. හරිද? අන්න ඒ කියන පොලි අනුපාතකය කියන මොන පොලි අනුපාතකද? නාමික නැත්තම් කියවත් මූල්‍ය පොලි අනුපාතකය කියලා. මූර්ත පොලි අනුපාතකය මෙන්න අහගන්න. මූර්ත පොලි අනුපාතකය කියලා කියන්නේ මූර්ත පොලි අනුපාතකය කියලා කියනවා. හරි. මූර්ත පොලි අනුපාතකය කියලා කියන්නේ නාමික පොලි අනුපාතකයේ උද්දමන අනුපාතකය අඩු කරන්නේ. හරි. නාමික පොලි අනුපාතකය. නාමික පොලි අනුපාතකය. අනුපාතිකය අඩු කිරීම උද්දමන අනුපාත. උද්දමන අනුපාත. අන්න අපි අර කියනවා මොන පොලි අනුපාතකද? මූර්ත පොලි අනුපාත. නම් මූර්ත පොලි අනුපාතකය කියන්නේ මෙච්චර කතාව. නාමික පොලි අනුපාතකයෙන් උද්දමන අනුපාතකය අඩු කරා නම් අපි යාට කියනවා මොන පොලි අනුපාතකද? මූර්ත පොලි අනුපාත. පැහැදිලිද? දැන් අනිවාර්යෙන් නාමික පොලි අනුපාතකය ධනාගය. මොකද්ද මං කිව්වේ? මේක අනිවාර්යෙන් ධනාගය. හැබැයි මෙන්න මේ මූර්ත පොලි අනුපාතකය. මේ බලන්න. මෙයාට වඩා පළවෙනි අවස්ථාව මම කියන්නම්. හරිද? මෙයාට වඩා සමයි. මෙයා සහ මෙයා බැලුවා කවුද මෙයා? නාමික පොලි අනුපාතකය. මෙයා කවුද? උද්දමන අනුපාතකය. මෙයා සහ මෙයා බැලුවම මෙන්න මෙහෙමන. හවුද? නාමික පොලි අනුපාතකය වැඩි උද්දමන අනුපාතකය. එහෙනම් මූර්ත පොලි අනුපාතකය ධනාගයක්. හරි? ඒ වගේම නාමික පොලි අනුපාතකය සහ උද්දමන අනුපාතකය ගත්තාම උද්දමන අනුපාතකය වැඩි නම් කාටද? නාමික පොලි අනුපාතකයට වඩා එහෙනම් මූර්ත පොලි අනුපාතකය මොනවාද? ඍණාංග. පැහැදිලි වෙයි. තේරුණාද? ඔව්ද? තුන්වෙනි අවස්ථාව ගත්තා. නාමික පොලි අනුපාතකය සහ උද්දමන අනුපාතකය සමාන වුණොත් මූර්ත පොලි අනුපාතකය මොනවාගයක් වෙනවද? පිටු. හරි. නාමික පොලි අනුපාතකය අනිවාර්යෙන් ධනාගය. මූර්ත පොලි අනුපාතකය එක්ක ධන වෙන්න පුළුවන්, එක්ක ඍණ වෙන්න පුළුවන්, එක්ක ශූන්‍ය වෙන්න පුළුවන්. තේරුණාද? තේරුණාද? right. එන්න වැඩි. නාමික පොලි අනුපාතකය නාමික අගය පදනම් කරගෙන ප්‍රකාශ කරන පොලි අනුපාතකය මොකද්ද? නාමික පොලි අනුපාතකයවත් මූල්‍ය පොලි අනුපාතකයයි. අන්ඩර්ලයින් කරන්න. අන්ඩර්ලයින් කරන්න. එදිනෙදා ගනුදෙනු වලට භාවිතා කරන පොලි අනුපාතකය වෙන්නේ මෙයාම තමයි. එදිනෙදා ගනුදෙනු වලට භාවිතා කරන්නේ. ඒ කියන්නේ බලන්න එදිනෙදා ගනුදෙනු වලට ඔය අපි දන්නවනේ. බැංකුවේ ඔය ණය පොලිය ගැන කියනවා, ඉතුරුම් පොලිය ගැන. අන්න මෙන්න මෙයා තමයි මෙන්න මේ නාමික පොලි අනුපාතකය කියන්නේ. පැහැදිලි නේද? බලන්න මූර්ත පොලි අනුපාතකය යනෝ උද්දමන අනුපාතකයට ගලපන මූල්‍ය පොලි අනුපාතකය. කොහොමද ගණනය කරන්නේ? මූර්ත පොලි අනුපාතකය සමානයි නාමික පොලි අනුපාතකයේ උද්දමන අනුපාතකය අඩු කරනවා. මේක ලියමු. ලියන්න. ලියන්න. ඉවරනම් මැසේජ් එකක් දාන්න. පුතේ කවුද මේ ටික හරියද? තේරුණාද? කවිෂා ඒ ටික හරියද?
අබ්දුල් ඒ ටික හරියද? හරි. right. බලන්න. නාභික පොලි අනුපාතිකය සෑම විටම ධනාගයක් ගන්න අතර මූර්ත පොලි අනුපාතිකය ධන ලකුණක් දාන්න එතෙන්ට. ඍණ ලකුණක් දාන්න එතෙන්ට. හෝ ශුන්‍ය වෙන්න පුළුවන්. ශුන්‍ය වෙන්න පුළුවන්. හරි. දැන් ටක් ගාලා කියවගන්න විනාඩියක් දෙන්න. විනාඩියක් වැඩි වෙලා බෑ. විනාඩියයි. හරි. හරි. ඔන්න දැන් අපි යනවා මේ උද්දමනයේ ආර්ථික ප්‍රතිවිපාක අවසාන කොටස් දෙකේ දැන් මේ අපි ඉන්නේ. ඈ තව පොඩි වෙලාවයිනේ බලන්න. එහෙම නැත්නම් උද්දමනයේ අවාසි. ඕකෙම ලියා ගන්න මෙන්න මේම ප්‍රශ්නයක් අහන්න බලන්න. උද්දමනයේ පිරිවැය. වරන් පිළියන්න. උද්දමනයේ පිරිවැය මාතෘකාව ළඟ ලියන්න. උද්දමනයේ පිරිවැය පේපර් වල අහලා තියෙන ඔන්න ඔය ප්‍රශ්න ඔන්න ඔය වචනේ. උද්දමනයේ පිරිවැය සඳහන් කරන්න. ඔන්න ඔය වචනේ තමයි අහලා තියෙන්නේ. උද්දමනයේ පිරිවැය සඳහන් කරන්න. හරි. වැඩේ හරි. පළවෙනි කෙනා ආදායම් සහ ධන ව්‍යාප්තිය අයාපත්. ඕන වරහන් තුල ලියන්න ආදායම් බෙදී යාමේ විෂමතාවයන් නැතිවීම. ආදායම් බෙදී යාමේ විෂමතාවයන් නැතිවීම. ආදායම් බෙදී යාමේ විෂමතාවයන් නැතිවීම. ඒ කොහොමද? දැන් පහුගිය දවස්වල ඔයා දැක්ක නේද? හරිද? ඔය කොවිඩ් වලින් පස්සේ දැන් මෙතන ඉන්නවා රට ඇතුලේ ඉන්නවා බං ස්ථාවර ආදායම් ලබන්නන් කියලා කොටස්. ස්ථාවර ආදායම්. ස්ථාවර ආදායම් ලබන්න. හරි. ඒ වගේම තව කොටසක් ඉන්නවා විචල්්‍ය ආදායම් ලබන්න. විචල්්‍ය ආදායම් ලබන්න. කවුද මේ ස්ථාවර ආදායම් ලබන්නේ? ඔය රාජ්‍ය සේවකයෝ. බහුතරයක් ඔය වැටුපක් උදෙසා වැඩ කරන පිරිසයි. රජයේ සේවකයෝ ශ්‍රමිකයෝ. රාජ්‍ය සේවකයෝ විතරක් නෙමෙයි පෞද්ගලික අංශයේ ස්ථාවර ආදායම් ලබන්න ශ්‍රමය දීලා ළමයි වැටුප් ලබන පිරිස. හරිද? ජොබ් කරන කට්ටිය. එයාලා ස්ථාවර ආදායම්. ඒ උදාහරණයක්. රාජ්‍ය සේවකයෙක් විදියට ගුරුවරයෙක්ගේ වැටුප අපි හිතමුකෝ 40000යි කියන්නේ. එයාගේ ළමයි කාලයක් යනකම් අවුරුදු ගාණක් යනකම් මාසෙකට ලැබෙන 40000. හැබැයි විචල්්‍ය ආදායම් ලබන ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරිකයෝ කියුවාම එයාලා විචල්්‍ය ආදායම් ලබන. ආදායම් විචලනයක් වෙනවා වෙනස් වෙනවා. දැන් ඔය කොවිඩ් ප්‍රශ්නෙන් පස්සේ රට ඇතුලේ ලොකු උද්දමනයක් ඇති වුණා මතකද? රට ඇතුලේ ලොකු උද්දමනයක්. 2022 23 24 මේ වගේ කාලවල රට ඇතුලේ ලොකු අධික උද්දමනයක් ඇති. ඒ දවස්වල ටීචර්ස්ලා ඉස්කෝලේ ටීචර්ස්ලාට ළමයි තිබ්බේ සුළු ආදායමක්, පොඩි ආදායමක්. එතකොට යාළුවෝ ස්ථාවර ආදායමක් තිබ්බා. සමහර ගුරුවරු කිව්වා පුතා මේ අපිට නේද සාරියක්වත් දැන් ගන්න බෑ.
ඇයි එයාගේ ආදායම ස්ථාවරයි වෙනස් වෙන්නේ නැහැ. නියතයි. හැබැයි ඔයාට මතකද රුපියල් ඔය කොවිඩ් වලට කලින් ෆුඩ් සයිකල් එක රුපියල් 15000ක් විතර නෝ ගන්න. මතකද? ඔය 15000ක් විතර නෝකට ෆුඩ් සයිකල් එකක් නේද? ඔය පිරිමි ළමයි පදින්න කැමති ඔය ඩබල් සොකට් බයිසිකල් එකක් ගන්න පුළුවන්. හැබැයි කොවිඩ් වලින් පස්සේ පොඩි ගාණකින් එක වැඩි වුණා. වැඩි වෙච්ච ගාණ තමයි රුපියල් 70000ක් විතර වුණා. ෆුඩ් සයිකල් එක රුපියල් 70000 ලක්ෂයක් විතර වුණා. මතකද? ඔය පෙට්‍රල් නැති කාලේ වෙනම ට්‍රෙන්ඩ් එකක් ඇදුවනේ රට ඇතුලේ මේ ෆුඩ් සයිකල් එකේ අපි යනවා කියලා මතකද? මමත් පන්ති ගියා. මටත් තියෙන අපි පොඩි වෙනසක් වෙන්න කියලා මටත් මතකයි මම එක්තරා දවසක හවස 5 මාට විතර අවිස්සාවෙන්ලෙන් පිටත් වුණා. ඊට පහුවදා වත්තල ක්ලාස් එක ෆුඩ් සයිකල් එකේ මං ගියා. ෆුඩ් සයිකලේ මං ගියා. ළමයි මං එදාන් පස්සේ හිතාගත්තා ඒ ෆුඩ් සයිකල් පදින්න. දුක. හරි. මල්ලාගේ ෆුඩ් සයිකල් එකක් නෑ. එහා පැත්තේ ගෙදර අයියාගේ ඌගේ ෆුඩ් සයිකල් ඒ කාලේ ෆුඩ් සයිකල් දෙකක් ගෙනාවා ළමයි. හරිද? පෙට්‍රල් නැතිනම් ෆුඩ් සයිකල් දෙකක් ගෙනාවා. හරිද? එකේ කහනවා හෙට ෆුඩ් සයිකලේ පන්ති යනවා කියලා. මං ආයේ ෆුඩ් සයිකල් පදින්නේ නෑ පුතේ. මට එපා වුණා. හේතුව ඕම් බලපන්. මේවා බලට කියන්න හොඳ නෑ. මේන් පිටත් තුනා කිලෝමීටර් 49ක් යන්න ඕන. හරිද? මග තැඹිලි බොනවා. හරි. අමාරුයි. වැඩේ අමාරුයි. හරි. අර ඔක්කොමත් හරි පොඩි සීට් එකේ පස්ස තියන් යන්න ගියාම තවත් අමාරුයි. හරිද? තැඹිලි බොනවා. කනවා. බෝඩිමේ ඉන්න දවස්වල තමයි මේ ක්ලාස් එකට ගියේ. කොහොම හරි මම රෑ මට මතකයි රෑ 12:45 විතර වෙනකොට තමයි බෝඩින් එකට ගියේ. මට එපා වුණා. ඇය 5ක් විතර බෑගුවා. ඇය පාගරත් බෑනේ. හරි. දැන් ඔක්කොමත් හරි ඒක ඉල්ල පන්තියට ගියා. පන්ති වල පවදා ගෙදරත් ඉතින් පැය 5ක් විතර පාගන්න බෑනේ. මට එපා. ඒක අපි ඇතිටි. ඊට පස්සේ ෆුඩ් සයිකල් වලින්නේ. එතකොට මේ ෆුඩ් සයිකල් එක රුපියල් 70000ක් කියලා මතකද? මිලකට ගියා. ඒ කියන්නේ බං කොවිඩ් වලින් පස්සේ තමයි ෆුඩ් සයිකල් ආවේ. දැන් කොවිඩ් වලට කලින් ඔය ස්ටොක් එක රුපියල් 15000කට විතර විකුණන්න ලාභයක් තියාගෙන රුපියල් 6000කට විතර ඔක එන්නේ නැත්තේ. රුපියල් 70000ක් විතර කියන මිලකට ගියා. හිතන්න. ඒ කියන්නේ විචල්්‍ය ආදායම් ලබන්න මේ උද්දමනයෙන් මොකක් ලබනවද? වාසි ලබනවා. විචල්්‍ය ආදායම් ලබන්න මේ උද්දමනයෙන් මොන ලබනවද? වාසි ලබනවා. එහෙනම් ස්ථාවර ආදායම් ලබන්නන්ගේ ආදායම් වෙනස් වෙන්නේ නැහැ. විචල්්‍ය ආදායම් ලබන්නන්ගේ ආදායම් වෙනස් වුණා. අන්න ආදායම් බෙදියාගේ මොකක් ඇති වෙනවද? විෂමතා ඇති වෙනවා. මරු. තමයි මෙන්න ආර්ථික විද්‍යාවේ. ඔන්න ඉකෝ. තේරුම් ගන්න. right. බලන්න විචල්්‍ය ආදායම් ලබන්නන්ට හිත කරයි. ස්ථාවර ආදායම් ලබන්නන්ට අහිත කරයි. උදේ දැන් මම ඔයාලට කියනවා. අංක 2. ආර්ථික තීරණ ගැනීමේදී විකෘතිතාවය වෙනවා. මට මතකයි ඔය කොවිඩ් වලින් පස්සේ අපේ මිනිස්සු මමද ඇතුළුව පෙට්‍රල් ළමයි ගෙදර ගෙනත් තියාගන්න. ඒවා මේ රාජපක්ෂලා නිකන් නෙමෙයි කරේ. ඉකෝන් වලට කියලා දෙන්න මේ ආර්ථිකය වෙනස් කරේ. කවුරු හරි මේක අහනකොට එම පන්ති එකක් කරලා යන්න පුළුවන් ඕක. හරි. එතකොට ආර්ථිකය ඇතුලේ මේ අපි පෙට්‍රල් ගෙදර ගෙනත් තියා. අපේ තාත්තත් පෙට්‍රල් ගෙනත් තියාගන්න. මමත් පෙට්‍රල් ගෙනත් තියාගන්න. තව සමහර ප්‍රවෘත්ති වල මම දැක්කා එක්තරා මිනිස්සෙක් ළඟ පෙට්‍රල් ලීටර් කොච්චරද? පෙට්‍රල් ලීටර් 64000ක් ගෙදර ගෙනත් තියාගෙන හිටියා. ඔව්. ඒ කියන්නේ භූගතව ටැංකිය හදලා ගෙනත් තියාගන්න. ඊට කලින් පොඩි ප්‍රශ්නයක් මේ දවස්වල තියෙන උඩ පටයක් කියන්න. ආර්ථිකයේ ලුණු නෑනේ. ලුණු නෑනේ දැන් මේ අම්මලාම දැන් මොකාගෙන ඉන්නවා මම. හරිද? ලුණු නෑ. ලුණු නෑ. හරි. ලුණු වලට තියෙන මොන ඉල්ලුමක්ද? 26 වුණත් දන්නෝ. පූර්ණානම් ඉල්ලුම. හරිද? මේ බලට දැන් උඹලව දන්නවා. මේ දවස්වල තියෙන ප්‍රවෘත්තිත් එක්ක මේක ගලප ගනින්න. හරිද? පූර්ණානම් ඉල්ලුම. පූර්ණානම් ඉල්ලුමක් කියලා කියන්නේ. හරි? පූර්ණානම් ඉල්ලුමක් කියන්නේ මිල කීය වුණත් අනිවාර්යෙන් ගන්න ඕනේ. වැඩේ වැඩි. දැන් ලුණු මට මතක විදිහට ලුණු තිබ්බේ ඉතාමත් රුපියල් 100කට වඩා අඩු මිලකට තිබ්බේ. රුපියල් 50යි.
හරි. දැන් රුපියල් 160 70 කියන මට්ටමට ගිහින්. තේරුණාද? ඒකත් ලුණු කැට නෑ ලුණු කුඩු. ඒ කියන්නේ 50 කියනකොට ගෙදෙට්ට ගෙනාව නම් ලුණු පැකට් දෙකක් ඕක 130 වෙනකොට දෙන්න ඕනේ. ඒ කියන්නේ මිල වෙනස් වුණා කියලා ප්‍රමාණ වෙනස් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ගන්න. බල ලුණු සම්බන්ධයෙන් තියෙන ආධිපත්‍ය. පූර්ණේකාරිකාරය. මේ දවස්වල ඔය පුටපට කියනකොට ප්‍රවෘත්තිවල උඹලට මේවා තේරෙන්න ඕන. උඹලා දැන් මේ ඉකෝන් දන්නවා. යමක් දන්නවා ඔක්කොම නෙමෙයි. හරි. මේ පන්තිවල කතා කරනකොට උඹලට මේවා තේරෙනවා. හරි. රයිට්. දැන් ඔය ලුණු ගැන කතා කරනකොට ලුණු සම්බන්ධයෙන් නිවුස් එකක් කරනකොට අම්මට මේක කියලා දෙන්න ඕන. අම්මා සමහරවිට කටපියා ඉඳපන් උඹ ඉකෝන් පන්ති යනවා නම් කටපියා ඉඳන් වගේ එකක් කියයි. ඒකට කටපියා ඉඳන් නැත්නම් මුටි කන්න වෙයි. රයිට් බලන්න. ආර්ථිකයේ තීරණ ගැනීම විකෘති. ඇයි අපි ගෙනත් යන්නේ මතකද? ඊට පස්සේ පෙට්‍රල් මිල අඩු වුණා මේ ආණ්ඩුවම තව පෙට්‍රල් අඩු වුණා ඒක අනිද්දා තමයි අනුර සහෝදරයා තව පෙට්‍රල් අඩු කරනවා. right බලන්න. අන්න ඊළඟ ණය හිමියන්ට අවාසි ණය ගැතියන්ට වාසි හිතන්න. මරු කතාව. මේවා ඉතා සරලයි. හිතන්න right ළමයි මරු කතාවක් කියන. මම 2020 උඹලගෙන් රුපියල් 50000ක් ණයට ගත්තා. 2020 මම උඹලගෙන් රුපියල් 50000ක් ගත්තා ණයට. දැන් ඉන්නේ 2025. මේක ඔය ලීසින් ගත්තේ උන්ටත් මරු. හැබැයි මේ ස්ථාවර පොලි අනුපාතිකයක් යටතේ. හරිද? ලීසින් ගත්තේ උන්ටත් මරු. 2020 මම උඹලගෙන් ගත්ත 10%ට ණයක් ගත්තා. හරිද? එතකොට එකෙක් ගාලා බෝල් ණය ගිණුමට දාන්න වෙයි. පොඩ්ඩක් ඉඳහන් මේ ගෙවනවා. එච්චර බංකොලොත් නෑ මම. හරිද? අර කියන බෝල් ණය පොඩ්ඩක් ඉඳහන් මම බංකොලොත් නෑ 50000 ගෙවනවා. හරිද? 2020 මම ණයක් ගත්තා රුපියල් 50000. මේ 50000ට 2020 ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය 2025 ගන්න පුළුවන්ද? බෑ. මම ඔයාලට 50000 ගෙවුවා කියලා ඔයාට ඒ දවස්වල පරිභෝජනය කරපු ප්‍රමාණය ගන්න බෑ. ඒ කියන්නේ මොකක්ද මේ වෙලාවේ? මේ වෙලාව තියෙන්නේ ණය හිමියන්ට අවාසි. ණය ගැතියන්ට වාසි. ණය හිමියන්ට අවාසි ණය ගැතියන්ට මොකද්ද? වාසසාන. ඈනුම් අරින්න නැතු බලන්න. බලන්න. ඉතිරි කිරීම අයහපත් වෙනවා. ඉතුරුම අයහපත්. ඉතුරුම අධෛර්යමත් වෙනවායි. මේ උද්දමනයක් තියෙනකොට ඉතුරුම පවා අරගෙන පරිභෝජනය කරනවා. ඊළඟ අනාගත මිල අවිනිශ්චිත වීම නිසා දිගුකාලීන ආයෝජන අධෛර්යමත් කරනවා. මිනිස්සු දිගුකාලීනව ආයෝජන කරන්නේ පුතේ කෙටි කාලීන ආයෝජන. බලන්න. දිගුකාලීන ආයෝජන අධෛර්යමත් වන අතර කෙටි කාලීන ආයෝජන කෙරෙහි පමණක් නැඹුරු වෙනවා. ඉක්මනින් මුදල් කරගන්න පුළුවන් දේවල් වලට පමණක් යොමු වෙනවා. ඊළඟ සපත්තුම් පිරිවැය සහ මෙනුපත් අලුත් එකේ මරු කතාව. මොකද්ද මේ සපත්තුම් පිරිවැය කියන්නේ? සපත්තුම් පිරිවැය කියන්නේ ළමයි උද්දමනයක් තියෙනකොට මිනිස්සුන්ට වෙනවා නේද? හැම දවසකම බැංකු ගනුදෙනු කරා. ඒ කියන්නේ හැමදාම බැංකුවට යනකොට සපත්තු ගෙවනවා කියන එක නෙවෙයි ඈ. හැමදාම බැංකුවට යනකොට සපත්තු ගෙවනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. තේරුම් ගන්න. සපත්තුම් පිරිවැය කියලා කියන්නේ මෙන්න මේව කතාව. ළමයි උද්දමනයක් තියෙනකොට නේද බැංකුවක මුදල් තියනවා නම් හැමදාම බැංකුවෙන් මුදල් ගන්න වෙනවා. ATM කාඩ් එක දාලා සල්ලි ගන්න වෙනවා. හරි. ATM කාඩ් එක දාලා සල්ලි ගන්නකොට ATM කාඩ් එකෙන් අදාළ බැංකුවෙන් රුපියල් 5ක් කපා ගන්නවා. නේ? තමන්ගේ බැංකුවේ නොවන බැංකුවෙන් රුපියල් 30ක් කපා ගන්න. අන්න සපත්තු හම්පිරි. හරි? නේද? බැංකුවට යන්න ගමන් ගාස්තු ගෙවන්න වෙනවා. අන්න සපත්තු හම්පිරි. ත්‍රිවිල් එක යන්න සපත්තු හම්පිරි. හරිද? ඔව් සපත්තු තියවෙනවා තමයි. ඒකත් සපත්තු හම්පිරි වලටයි. නැතුව නෙමෙයි. හරිද? තේරුණා? ලස්සනයි කතාව. ඒ සවත්තුම් පිරිවේ දාන්න. මොකද්ද? උද්දමනීය තත්වයක් නිසා
බැංකු කටයුතු කරන්න වෙනවා. ඒ නිසා ඇති වෙනවා නම් උද්දම මේ පිරිවැයක් අපි ඒකට කියනවා මොකද්ද? සපත්තුවම් පිරිවැය. සරලයි ඈ. හරි. ඊට පස්සේ ඕන ලියාගන්න. නේද? උද්දමනයක් නිසා බැංකු කටයුතු කරන්න වෙනවා. එහිදී ඇති වෙනවා නම් පිරිවැයක් සපත්තුවම් පිරිවැය. ලියාගමු ඒක. අපි ලියාගන්න. සල්ලි නෑ සපත්තු ලෑවුණු. හොඳයි හොඳයි. මොකද සපත්තුවම් පිළිවෙල කියන්නේ? උද්දමනීය තත්වයක් යටතේ නිතර බැංකු ගනුදෙනු කිරීමට සිදුවේ. එහිදී ඇතිවන පිළිවෙල සපත්තුවම් පිළිවෙල. හරි. මෙනුපත් පිළිවෙල මොකද මෙනු එකක් කියන්නේ? ඔව්. මෙනුපත් පිළිවෙල කියන්නේ මෙහෙම එකක්. ළමයි ඔයා දැකලා තියෙනවද රටේ උද්දමනයක් තිනකොට ඉක්මනට මිල ලේඛන වෙනස් වෙනවා. කඩවල වල අන්න මිල දර්ශක වෙනස් කරන්න දාන්න පිළිවෙලට අපි කියනවා මෙනුපත් පිළිවෙල. ඒක නිකන් ලියා ගන්න මිල දර්ශක වෙනස් කිරීම දාන්න පිළිවෙල. එම ලියා ගන්න බොරුවට ලියා ගන්න. බොරුවට ලියන්න එපා ඇත්තට ලියන්න. මෝඩ වෙන්න එපා හොඳේ. ගොනෙක් වෙන්න එපා පුතා තේරුමක් නැහැ ඔයා හරි ගොම්. හරි. මොකද මෙනුපත් පිළිවෙල කියන්නේ? මේ උද්දමනයක් නිසා මිල දර්ශක වෙනස් කිරීමට සිදුවේ. නිතර මිල දර්ශක වෙනස් කිරීමට සිදුවේ. එහිදී ඇතිවන පිළිවෙල මෙනුපත් පිළිවෙල. හරිද? right. ඊළඟට පුද්ගලයන්ගේ ජීවන වියදම ඉහළ යාම සහ ජීවන තත්ත්වය අඩු වෙනවා. දැන් ඇත්තටම කොවිඩ් වලට කලින් දැන් නම් මේ ප්‍රශ්නේ බොහොමයක් අඩුයි. කොවිඩ් වලට කලින් අපි ළමයි කෑම වේලක් සාමාන්‍යයෙන් සතියකට දෙවතාවක් හෝ තුන් වතාවක් අපි ගෙදර යන්නේ නැතුව පිට කඩේකින් කෑවා. හැබැයි දැන් ඒක ඕකේ වෙලා තියෙනවා. කොවිඩ් වලින් පස්සේ මේ රට ඇතුලේ ලොකු උද්දමනයක් තියෙනකොට මිනිස්සු ඔය පිටතින් ආහාර වේලක් ගන්න එක මොනවා කරා? අඩු කරා. හරි ට්‍රිප් එකක් යන එක අඩු කරා. ඇඳුමක් පවා ගන්න එක සමහර වෙලාවට අඩු කරන්න ඇති. අධ්‍යාපනය ලබන එක ටියුෂන් පන්ති යන එක අඩු කරන්න ඇති. හරිද? මෙන්න මේ වගේ දේවල් නේ. අන්න. ඊළඟ අපනයන තරගකාරීත්වයට බාධා ඇති වෙනවා. එතන ලියා ගන්න. අපනයන ඉල්ලුම අඩුවීම. අපනයන ඉල්ලුම අඩුවීම. අපනයන ඉල්ලුම අඩු වෙනවා. කොහොමද මේ අපනයන ඉල්ලුම අඩු වෙන්නේ? අපේ රටේ භාණ්ඩවල මිල ගණන් වැඩි වෙනකොට පිටස්තර රටවල් අපේ භාණ්ඩ මිලදී ගන්න එක අඩු වෙනවා. අන්න අපනයන ඉල්ලුම අඩු වෙනවා. ඉන්න අබ්දුල් මම ඒක කියන්නම්. මේක අපි චුට්ටක් නැවත පැහැදිලි කරගමු. අපනයන ඉල්ලුම අඩු වෙනවා කියලා කියන්නේ මෙහෙම එකක්. අපනයන ඉල්ලුම අඩු වෙනවා කියලා කියන්නේ රටක අපනයන භාණ්ඩවල මිල වැඩි වෙනවා කියලා කියන්නේ අපේ රටේ අපනයනවල මිල වැඩියි. පිටස්තර රටවල් අපේ භාණ්ඩ සදා ඉල්ලුම අඩු කරනවා. අන්න අපනයන ඉල්ලුම අඩු වෙනවා. අපනයන තරංකාරීත්වය අඩු වෙනවා. right? හරි. අබ්දුල් අහනවා මේ සර් මෙනුපත් පිරිවැය කියන්නේ මොකක්ද? පුතා මෙනුපත් පිරිවැය කියන්නේ රටක උද්දමනයක් තියෙනකොට මිල ලේඛන නිතර වෙනස් කරන්න සිදුවෙන. මිල ලේඛන කියන්නේ මිල දර්ශක. ඔය කඩවල වල ගහලා තියෙන්නේ මේ නේද පාන් රාත්තලා මෙච්චරයි. මිල දර්ශක නිරන්තරයෙන් වෙනස් කරන්න. මිල දර්ශක වෙනස් කිරීම නිසා දාන්න පිරිවැයට අපි කියනවා මෙනුපත් පිරිවැය. අබ්දුල් තේරුණාද ඒක? හරිනේ. ඊළඟ විනිමය අනුපාතිකයේ ෂෙය වේ. ඒ වගේම රට තුල දිලිඳුකම ඇති වෙනවා. අපි ඒකට කියනවා নিরপেক্ষව දරිද්‍රතාවය ඇති වෙනවා. right. ටක් ගාලා කියව ගන්න ඉතින් පිළිවෙලට. ලබන සතියේ අපි සාර්වාර්ථිකය පටන් ගන්නවා. මේ වගේම ලස්සන ටියුට් එකක් දීලා සාර්වාර්ථිකය උගන්වන්න පටන් ගන්නවා. ලබන
සෙනසුරාදා. හෙට නෙමෙයි හෙට පන්ති තමයි මේ අද කරන්නේ. හරිද? සිකුරාදා කරන්නේ අද හෙට පන්තිය. ලබන සෙනසුරාදා සාර්වාර්ථිකේ පටන් ගන්නවා. හැම දරුවෙක්ම සම්බන්ධ වෙන්නේ. මම හිතනවා මේ සම්බන්ධ වෙන්නේ වෙන්නේ 170ක් විතර ඉන්න පන්තියක 25 ටියුට් ගත්තාම 25 ටියුට් 100 ආසන්න වශයෙන් 140ක් 150ක් මට්ටම යනවා. 150ම මේ පන්තියේ නෑ. හරි. ඒතොර 26 නිබන්ධන 200ට ආසන්න යනවා. හරිද? ඒතොර 200ට ආසන්න වෙනවා එයාලා ඔක්කොම නෑ. හරිද? ඉතින් කරන්න දෙයක් නෑ. මම හිතනවා මේ කරන කැපකිරීම ඔයා මේ කරන කැපකිරීම කරන්නේ අනිවාර්යෙන් නියත වශයෙන් ඒකක් ගන්න උවමනාව තියෙනවා. එයාලා වෙනුවෙන් මම උගන්වනවා. ඕෂිත අහනවා මේ සර් පේපර්ස් කරන්නේ නැද්ද? පේපර්ස් කරනවා. පේපර්ස් කරන්නේ සඳුදා. සඳුදා රෑ 9ට තමයි ප්‍රශ්න පත්‍ර පටන් ගන්න. රෑ 9ට පටන් ගන්න හේතුව ඊට කලින් ළමයි අපේ තව ගුරුවරයෙක්ගේ ඕලර් පන්තියක් කරනවා මේ මගේ ක්ලාස් රූම් එකේ. මගේ ඔන්ලයින් පන්තියේම ඕලර් ක්ලාස් එකක් යනවා මේ. මම නෙමෙයි ඒක කරන්නේ. අපේ ගුරුවරයෙක් කරන්නේ. මගේ හිතවතේ. ඒකට එයාට මම 7:00 ඉඳලා 9 විතර වෙනකන් දීලා තියෙනවා. නැත්නම් මම 8ට පටන් ගන්න කැමතියි. ඒ නිසා ඔයාට පන්තිය 9ට මම පටන් ගන්නවා. හරිද? ඕෂිත. ඒක පේපර් ක්ලාස් එකකදී. ප්‍රශ්න පත්‍ර බලන්න. හරිද? මොකක්ද? හරිනේ? right. අපි කතා කරමු මේ උද්දමනය පාලනය කිරීමේ ප්‍රතිපත්ති. උද්දමනය පාලනය කරන්න මෙන්න මේ වගේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න ඕන. පළවෙනි කෙනා තමයි සමාහාර ඉල්ලුම වර්ධනය සීමා කරන්න. හරි? ඉල්ලුම අඩු කරා නම් මොකක් ඇති වෙනවද? උද්දමනය පාලනය. දෙවෙනි කාරණාව සමාහාර සැපයුම වැඩි කරන්න. සැපයුම වැඩි කරා නම් මිල ගණන් අඩු වෙනවා. ඍජු රාජ්‍ය මැදිහත් වීම කරන්න ඕනේ. උදාහරණ ලියන්න බදු අය කිරීම. ලියන්න. බදු අය කිරීම. ඔයාලගේ මේ ඔන්ලයින් ක්ලාස් සම්බන්ධව මම විධිමත් මෙසේජ් එකක් හදලා දාන්නම්. එතකොට Tamanට තවත් පැහැදිලි වෙවි මේ වැඩ පිළිවෙල. right? මොකද්ද අපි කිව්වේ? බදු අය කිරීම කරනවා. කවා ලියන්න. සහනාධාර සැපීම. තව එකක් ලියමුද? නීති රීති සම්පාදනය කිරීම. ඍජු රාජ්‍ය මැදිහත් වීම. නීති රීති සම්පාදනය. හරිනේ? right. ඊළඟට අංක 4 කාර්යක්ෂම සම්පත් බෙදාවෙන් කිරීමට ඇති බාධක ඉවත් කිරීම. නේද? අකාර්යක්ෂමතාව වෙළඳපොළ අකාර්යක්ෂමතාව මගහරින. උදාහරණයක් ලියන්න. යටිතල පහසුකම් සැපයීම. යටිතල පහසුකම් සපයන්නේ. ආර්ථිකයේ යටිතල පහසුකම් සපයනොත් නිෂ්පාදනය වැඩි වෙනවා. පොදු භාණ්ඩ සැපයීම. පොදු භාණ්ඩ සැපයීම. මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. හරි. ඔන්න අපි මිල මට්ටම් කියන මාතෘකාව සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කළා. මේ මාතෘකාව ඇත්තටම 2025 දරුවන්ට මේ දවස්වල පන්ති ඉදි වෙනවා. මේ සතියේ අවිසාල ක්ලාස් එක ඉවර වෙනවා. මේ සතියේ බොහෝ දුරට ශ්‍රීපාලී ක්ලාස් එක ඉවර වෙයි. ලබන සතියේ බ්‍රහස්පතින්දා වත්තල දරුවන්ට ඉවර වෙනවා. හරිද? එතකොට මේ සතියේ කියන්නේ ඉතින් පටන් ගන්න අලුත් සතියන්නේ දැන් ඉරිදා අලුත් සතියක් නේද? මුදල් කියන නිබන්ධනය යාලට ලැබෙන්න සලස්වනවා. මුදල් කියන ටියුට් එක ලැබෙන්න සලස්වනවා. හරිද? right. සර් තුන්වෙනි එකට උදාහරණයක් කියන්න. මම හිතන්නේ තුන්වෙනි එක කියලා කිව්වේ ඍජු රාජ්‍ය මැදිහත් වීම වෙන්න ඕනේ. ඒක තමයි පුතේ කිව්වේ බදු අය කිරීම කරනවා. සහනාධාර සපයන. ඔය එකක් අපි ලිව්වා. මොකද? නීති රීති සම්පාදනය. හරි නේද? දැන් උදාහරණයක් ඔය චුට්ටක් ආයි පැහැදිලි කරන්න. අපි කියවනේ ඔගේ මේ බදු අය කිරීම කරනවා කියන්නේ. බදු අය කරනකොට දැන්
පාරිභෝජනයේ මත බදු අය කරාම පාරිභෝජනය අඩු වෙනවා. මොකද වැය කළ හැකි ආදායම අඩු වෙනවා. වැය කළ හැකි ආදායම අඩු වෙනවා කියන්නේ අනිත් පැත්තට උද්දමනේ අඩු වෙනවා. තේරුණාද ශ්‍රී? උදාහරණ දෙන්න. හරි. හරි. එහෙනම් අපි අපේ වැඩ කටයුතු ටික අද සමාප්ත කරමු. මොකද මිල මට්ටම් කියන මාතෘකාව අපි සම්පූර්ණයෙන් ඉවර කරා. පන්තිය ගැන මෙසේජ් එකක් දාන්න පන්තිය සම්බන්ධයෙන්. ඔයාගේ ස්ටේටස් වල දාන්න සහ මේ පොඩි පබ්ලිසිටි කරන ළමයි ඉන්නවා. ඒ කියන්නේ පුංචි වීඩියෝ ක්ලිප් හදලා ලස්සනට ෂෙයා කරන ළමයි ඉන්නවා. ඒ දේවල් කරන්න. ඒක ඔයාගෙන් මට ලැබෙන දෙයක්. රයිට්? ඒ දේ කරන්නේ ඔයාගේ යාළුවෝ දැනුවත් කරන්න. හරි. එහෙනම් ඔන්ලයින් පන්තිය ගැන මම තව දැනුවත් කරන්නම් ඔබට. ඔබගේ වැඩ කටයුතු ටික කොහොමද වෙන්නේ කියලා. නිදා ගන්න එපා. නිදා ගන්න එපා. වැඩ කරන්න මහන්සි වෙලා පාඩම් කරන්න. එහෙනම් හැමෝටම අද සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. වැඩ කරන්න මහන්සි වෙන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන් good night කොට නිදා ගන්න එපා. පාඩම් කරන්න වැඩ කරන්න මහන්සි වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. වැඩ කරපල්ලා. මහන්සි වෙලා. මේ ගේම කොහොම හරි ගොඩ දාන්න ඕනි. ගේම ගහපන්. ජය වේවා හැමෝටම.